හරි. ගිණුම්කරණය හැඳින්වීමටයි යන්නේ. පුතේ ගිණුම්කරණය හැඳින්වීම ඔන්න අද අලුත් කොටසක් පළවෙනි පාඩම් තුන අපි ඉවර කරලා අද ඉඳන් අපි ගිණුම්කරණය කතා කරන්නේ. මොකක්ද ගිණුම්කරණය කියලා කියන්නේ? ඔයාලා හිතයි මහා අම්මෝ මාර අමාරු ඇති එහෙම කියලා දැන් හිතාගෙන ඉන්නේ නේද? ගිණුම්කරණය කියන්නේ පුතේ හරි ලේසි. ඔයාලා හිතයි ගණන් වලට ලකුණු අඩුයි නම් ගිණුම්කරණය බැයිද? එහෙම එකක් නෑ. හැබැයි එකතු කිරීම අඩු කිරීම නම් පුළුවන් වෙන්න ඕන. කොහොමද එකතු කිරීම අඩු කිරීම වලට පුළුවන් නේ. හැබැයි දැන් මේ ගිණුම්කරණය කරන්න ගත්තට පස්සේ ඔයාලට හිතේ යන්න ඔක්කොම පුළුවන් වුණාට අපිට එකතු කිරීම අඩු කිරීමද බැරි කියලා. මොකද පොලිමර සංඛ්‍යා කීපයක් ලියලි ඉවරලා එකතු කරන්න ගියාම ඔයාලට පොඩ්ඩක් වරදිනවා. එක එක අයට එක එක උත්තර එන්න පුළුවන්. හැබැයි ගිණුම්කරණය කියන්නේ හරිම ලේසි. මේ රටාව හරියට ඔළුවට දාගත්තාම ඔයාලට ගිණුම්කරණය කියන්නේ කාටවත් බැරි කරන්න බැරි විෂයක්. හරිද? මම ඔයාලට පොරොන්දු වෙනවා. ඔයාලා මේ ටික බලලා ඉවර වෙද්දි සාමාන්‍යයෙන් ඔයා සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කරන්නේ නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව මට ඔයාලා අර ඉංග්‍රීසි පාඩම් කරන්නේ නැතුවනේ ලියන්නේ නේද? ඒ වගේ පාඩම් කරන්නේ නැතුව උනත් මට ලියන්න පුළුවන් මේ විෂය කියලා මාර විශ්වාසකින් ගිහිල්ලා ලියන විෂය බවට කොමර්ස් විෂයපත් වෙයි. මේකේ වගකීම මම ගන්නවා. හැබැයි වීඩියෝ ටික පිළිවෙලට බලන්න ඕන පුතේ මුල ඉඳන් අගට. එහෙම නැතුව මැදින් බලන්න ගියොත් එහෙම තේරෙන්නේ නැහැ. ඒක සාධාරණයි. ඒකට හේතුවක් තියෙනවා. ඔයා මේ කලින් ඉගෙනගත්තු විෂයක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් අපි ඕනම විෂයක් එක වසරේ ඉඳන් මොන්ටිසෝරි ඉඳන් වගේ ඉගෙනගත්තු විෂයන් තමයි තියෙන්නේ. නේද? යම් යම් දෙයක් හරි අහලා තියෙන මේ විෂයන් සම්බන්ධයෙන්. හැබැයි මේ කියන කොමර්ස් කියන විෂයව මොනවත්ම දන්නේ නැහැ. මේ 10 වසරෙන් තමයි අලුතෙන් ඉගෙන ගන්නේ. 10 වසර 11 වසර ඊට පස්සේ A level කරොත් 12 වසර 13 වසර chartered සීමා ඔය වගේ exam කරොත් double AT කරොත් campus වල management degree එකක් කළොත් එතකොට නේද accountancy degree එකක් කළොත් finance degree එකක් කළොත් මේ වගේ දෙයක් කළොත් ඔයාලට දිගටම ඔයා accounts කියන මේ commerce කියන subject එක ඉගෙන ගන්නවා. හැබැයි මෙතනින් ඉස්සරහට ඔයාලට ගොඩාක් ප්‍රයෝජන තියෙන subject එකක් විෂයක් මේක. හැබැයි පොඩි කාලේ ඉඳන් ඔයා ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඒක නිසා ඔයාට කිසිම අදහසක් මේක සම්බන්ධයෙන් නැහැ. ඒකින්ද මුලින් ඉඳන් ඉගෙන ගන්න එක හරි වැදගත්. ඒ වගේම තියෙන chance එක තමයි පුතේ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තු නැති නිසා චූටි කාලේ ඉඳන් වැඩ කරපු නැති කෙනෙක්ට මග ඇරිලා තියෙන්න පුළුවන් සමහර විෂයන්. හැබැයි මේ විෂය කාටවත් මග ඇරිලා නැහැ. මොකද දැන් අලුතෙන් ඉගෙන ගන්නෙ. හැබැයි දැන් ඉඳන් ඔයා කල්පනාවෙන් මේ වීඩියෝස් ටික බලාගෙන ඉස්සරහට ගියොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ සබ්ජෙක්ට් එක 100%ක් පුළුවන් වෙනවා. සහ දෙමව්පියෙක්ට උනත් මේ වීඩියෝස් ටික බලුවොත් එහෙම දරුවට උගන්වන්න පුළුවන් තරමටම මේ සබ්ජෙක්ට් එක පුළුවන් වෙනවා. එතකොට ඔයා උත්සාහ කරන්න ඕන කිසිම දෙයක් ස්කිප් කරන්නේ නැතුව මුලින් ඉඳන් මේ වීඩියෝස් ටික බලා ගන්න. ඊට පස්සේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වුණොත් පේපර් ටික කෙරුණොත් ආයේ අනිවාර්යයෙන්ම ඔයා එනතත් ඔයා මේ වීඩියෝස් ටික බලුවත් ඔයාට ඒකට යෑමේ හැකියාව හැදෙනවා. මේ සබ්ජෙක්ට් එක හැදෙනවා. හරි. එහෙනම් ගිණුම්කරණය කියන්නේ මොකක්ද? අපි අර කතා කරා නේද පුතේ ඇල්මැති පාර්ශව ටික. අයිතිකරු, කළමනාකරු, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, රජයේ ප්‍රජාව, මූල්‍ය ආයතන, අනාගත ආයෝජකයෝ කියලා ටිකක්. ආන්ගේ ඇල්මැති පාර්ශව අපේ ව්‍යාපාරයේ දිහා බලලා විවිධ තීරණ ගන්නවලු. අයිතිකාරයා නම් ලාභ ලබලද නැද්ද? තව ආයෝජනය කරන්න පුළුවන්ද? ආයෝජන තීරණ ගන්න නේද? ඒ වගේ දේවල් වලට තමන්ගේ ආයෝජනය සුරක්ෂිතද? ව්‍යාපාරය වර්ධනය කරගන්න පුළුවන්ද? සේවකයෝ නම් තමන්ගේ රැකියාව සුරක්ෂිතද? වැටුප සාධාරණද? මේ දේවල් තීරණය කරන්න පුතේ මේ බිල්ඩින් එක දිහා බලලවත් අයිතිකාරයාගේ පෞද්ගලික දේවල් දිහා බලලවත් නෙවෙයි. ව්‍යාපාරයේ ලාභය කොච්චරද? අලාභය කොච්චරද? කොච්චර ව්‍යාපාරයේ සතුව වත්කම් තියනවද? මේ වගේ දේවල් බලලා ව්‍යාපාරයේ සතුව මොනවද තියෙන දේවල් වත්කම් කියන්නේ ඉඩම් තියෙනවා, විශාල බඩුතොග තියෙනවා නේද? සම්පත් ගොඩක් තියෙනවා නම් ඒ වගේ දේවල් බලලා තමයි ව්‍යාපාරයේ කැල්මැති පාර්ශව විවිධ තීරණ ගන්න. එහෙනම් ඒ තීරණ ගන්න පාර්ශවයන්ට අපි දෙන්න ඕන හරි තොරතුරු. තීරණ ගන්න ප්‍රයෝජනවත් වෙන තොරතුරු. සේවකයෙක්ට නම් මේ ව්‍යාපාරයේ ලාභ ලබනවා කියලා දැක්කම එයා දන්නවා එයාගේ රැකියාව සුරක්ෂිතයි කියලා. වැටුප සාධාරණයි නම් එයා තීරණය කරනවා සාධාරණයි නැත්නම් අසාධාරණයි කියලා. තේරෙනවද? එයාට තීරණ ගන්න ප්‍රයෝජනවත් වෙන තොරතුරු සපයන එක තමයි ගිණුම්කරණයෙන් කරන්නේ. එහෙමනම් ඇල්මැති පාර්ශවයන් සඳහා තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය අපි කියනවා සරලව ගිණුම්කරණය කියලා. හරිද?
එහෙමනම් අපි බලමු කියුට් එකේ ගිණුම්කරණය යනු ලියා ගන්න. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය නම් වේ. ඊළඟට තියෙනවා ඔන්න ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. පුතේ මේ ගිණුම් කරනේදී අපි ගිණුම් තියද්දි කොයිම වෙලාවකවත් දැන් අයිතිකාරයා ඉන්නවනේ. අයිතිකාරයා ඉන්නවා ඔන්න. අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ එක්කෙනෙක් කියලා සලකන්නේ නැහැ. දැන් ඔයාලට හිතේ මම රුපියල් ලක්ෂයක් දාලා ව්‍යාපාරයක් ආරම්භ කළොත් ඒ ලක්ෂය මගේනේ. එහෙනම් මේ ව්‍යාපාරයයි මමයි දෙන්න එක්කෙනෙක්නේ කියලා බෑ. අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නේ. තේරෙනවද? එක්කෙනෙක් නෙවෙයි ඒගොල්ලෝ දෙන්නේ. කොයිම වෙලාවකවත් අයිතිකාරයාට බෑ ව්‍යාපාරයේ දේවල් හිතෙන වෙලාවට ගෙදර අරන් යන්න. ඒ වගේම තමයි ව්‍යාපාරයේ ගනුදෙනු වල තොරතුරු වල අයිතිකාරයේ පෞද්ගලික තොරතුරු ගනුදෙනු දාන්නත් බෑ. තේරෙනවනේ? කොහොම හරි ව්‍යාපාර ඒකක සංකල්පය කියලා අපි සංකල්පයක් තියෙනවා. ඔන්න ඒකෙන් අදහස් වෙන්නේ අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නේ. අයිතිකාරගෙන් වෙනම ඒකකයක් තමයි ව්‍යාපාරය. තේරෙනවද? ඒක ඉස්සරහදී ඔයාලට පැහැදිලි වෙයි. ගිණුම් කරන ඒකකය. මේ අපි ගිණුම් තියන්නේ ගිණුම් අර ලාභ හොයන්නේ ඒවා කරන්නේ ගිණුම් කරන ඒකකයක්. ඒක අපේ ව්‍යාපාරය වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර විට අපි ගිණුම් තියන්නේ පුද්ගලයෙක්ට වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයෙක් කියන්නේ හිතමුකෝ ගායකයෙක් කියලා. එයාගේ ආදායම් වියදම්, ලෝය කෙනෙක්ගේ ආදායම් වියදම්. තේරෙනවද? එහෙමනම් පුද්ගලයෙක් වෙනුවෙන් ගිණුම් තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රදේශයක් වෙනුවෙන් ගිණුම් තියන ඒ ප්‍රදේශයේ ආදායම වියදම වෙන්න පුළුවන්. රටක් වෙනුවෙන් ජාතික ගිණුම්කරණය ඕනෑම රටක් වෙනුවෙන් ගිණුම් තියනවා වෙන්න පුළුවන්. තේරෙනවනේ? ඒ විදිහට වෙන්න පුළුවන්. එතකොට ගිණුම් කරන ඒකකය කියන එකෙන් අදහස් කරන්නේ ගිණුම්කරණය කියන ක්‍රියාවලියට භාජනය වන පුද්ගලයා, එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනය, රට, ප්‍රදේශය වැනි ඕනෑම දෙයක්. හරිද? ඊළඟට ඔන්න ගිණුම් කරන ක්‍රියාවලිය සරලව තියෙනවා. ගිණුම් කරන ක්‍රියාවලිය සරලව තියෙනවා. බලමු. හරි. ඔන්න ගිණුම් කරන්නේදී මොනවද යොදවන්නේ? ඔන්න ඔයාලා මේ වචන ගොඩක් ඒවා දන්නේ නැති වෙයි. ඒ වුණාට ඔයාලා ඉස්සරහට මේ දේවල් එක්ක ගොඩාක් ෆැමිලියර් ගොඩාක් මේ ඔයාලා මේවා සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචන. මේවා මේ චූටි කෙනෙක් වුණත් දන්නවනේ. එහෙම හිතෙන තැනට එයි. ඔන් බලමු. හැබැයි තාම ඔයාලා දන්නේ නැහැ චූටි කෙනෙක් වුණත් දන්නවා කියලා කිව්වා. ගිණුම් කරන්නේදී එකටම යෙදුම් තියනවා පුතේ. ගිණුම් හදන්න ලාභ හොයන්න. ගිණුම් කරන යෙදුම් මේ වචනයට ඉගෙන ගන්නවා අපි. ගිණුම් කරන යෙදුම් තියෙනවා. ඒවා බිල් මූලාශ්‍ර ලේඛන කියලා කියනවා. ලේඛන මගින් ලැබෙන්නේ ගිණුම් කරන යෙදුම්. ගොඩක් වෙලාවට ගිණුම් කරන යෙදුම් වෙන්නේ පුතේ ගනුදෙනු හා සිද්ධි. වචන දෙක අපුවා ඉගෙන ගන්නවා දැන් ඈ. ඊට පස්සේ ඒවා බලාගෙන අපි මූලික සටහන් පොත් කියලා දෙයක් හදනවා. ඒක පාඩම් කරගන්න ඕනේ මේ වෙලාවේ. හැබැයි මේ අධ්‍යයන ටික වල ඉගෙන ගන්නවා ඉස්සරහට මූලික සටහන් පොත් කියලා පාඩමක් තියෙනවා. ඒක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට මේ පියවර ටික ආයේ පාඩම් කරන්න දෙයක් නැහැ. ඔයා දන්නවා මේ පළවෙනි මේ පාඩමේ මේක ඊළඟට තිබ්බ මේක එහෙම කියලා. මූලික සටහන් පොත් පුතේ
ලෙදරේට පිටපත් කරනවා. ඊට පස්සේ අපි හදනවා ශේෂ පිරික්සුම කියලා එකක්. ශේෂ පිරික්සුම කියන එක බලාගෙන මූල්‍ය ප්‍රකාශන කියලා දෙයක් හදනවා. මොනවත් දන්නේ නැහැ. හැබැයි මේවා ඔක්කොම 100ක් දැනගන්නවා. මම මෙතෙන්දි පැහැදිලි කරන්නේ මම බොරු වැඩ කරන්නේ නැහැ. බොරුවට කියලා දෙන්න ගියාට ඔයාලට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. හැබැයි මම කියලා දෙන්නෙම නැහැ. අවසානයේ ඔයා මේක දැක්කහම ඔයාගෙන් මේක ඇහුවත් නැත්නම් ඔයා නිකම්ම මොකද පුතේ පිළිවෙල කිව්වහම පිළිවෙල කියාගෙන යනවා. ඔයාලට පුළුවන් වෙනවා. හරි. ගිණුම්කරණයේ අරමුණු. ඔන්න සරලයි. ඔන්න වද අරමුණු. සමහර ඒවා තියෙනවා පුතේ පාඩමේ මට ඕන වෙලාවට තමයි උගන්වන්නේ. පිළිවෙලක් තිබුණා නාට මට ඕන වෙලාවට උගන්වන්නේ. මම දන්නවා ඒ වෙලාවට ගන්නොත් තමයි ඔයාට තේරෙන්නේ කියලා. කොයි වෙලාවෙ උගන්වනවා හැබැයි විභාගෙට කලින්. මට ඕන වෙලාවට කියලා විභාගෙ පහු වෙලාව උගන්වලා වැඩක් තියනවාද කියලා හිතයි. ගිණුම්කරණයේ අරමුණු. ඔන්න පළවෙනි අරමුණ මොකක්ද? ලාභය හෝ අලාභය. මෙහෙයුම් ප්‍රතිඵලය කියනවා. මෙහෙයුම් ප්‍රතිඵලය එහෙම නැත්නම් ලාභය අලාභය ගණනය කිරීම. දෙක මූල්‍ය తত্ত্বය. මූල්‍ය తত্ত্বය කියලා කියන්නේ මෙහෙයුම් ප්‍රතිඵලය ලාභය අලාභයයි මූල්‍ය తত্ত্বයයි කියන්නේ දෙකක්ද? ඔව් දෙකක්. මෙහෙම හිතන්නකෝ අපේ ලාච්චුවේ දැන් ලක්ෂ 5ක් තියෙනවා. ඔයාලා ලාච්චුව ඇරලා බලද්දී අම්මෝ මැඩම් මිස් ලාච්චුවේ ලක්ෂ 5ක් තියෙනවනේ කියලා කියයි. හරිද? එතකොට ඔයාලා හිතයි මට ලාභ තියෙනවා ලක්ෂ 5ක් කියලා. නැහැ. සමහර විට ඒක මං ඊයේ ගත්ත ලෝන් එකක සල්ලි වෙන්න පුළුවන්. ඒකේ මූල්‍ය තත්ත්වයේ ලක්ෂ 5යි වුණාට ලාභ ලක්ෂ 5යිද? ඒක ලාභයක්ද? නැහැ. එහෙනම් පුතේ අපේ තියෙන මුදල් ප්‍රමාණය ලාභ වෙන්න බෑ. මූල්‍ය තත්ත්වයයි ලාභයයි කියන්නේ දෙකක්. තේරුණා නේද? මූල්‍ය තත්ත්වයේ ගණනය කිරීම මුදල් ලැබීම මෙච්චරයි ගෙවීම මෙච්චරයි. මගේ අතේ අද මෙච්චරක් තියෙනවා මූල්‍ය තත්ත්වය. හරි. ඊළඟට නීතිමය අවශ්‍යතා ඉටු කරන්නත් ගිණුම් තියෙනවා. සමාගම්වලට එහෙම පුතේ මේ අපි ඉගෙන ගත්තේ ගිණුම් තැබීම අනිවාර්යයි. නීතිමය අවශ්‍යතා ඉටු කිරීමට ඊට පස්සේ ඔන්න අපි ලිව්වේ නැත්නම් අපිට ගනුදෙනු මොනවා වෙනවද? ගනුදෙනු අමතක වෙන්න පුළුවන්. මග හැරෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ මම කමල්ට රුපියල් 50000ක භාණ්ඩ වික්කා. අමල්ට 10000ක භාණ්ඩ වික්කා. ජගත්ට 30000ක භාණ්ඩ වික්කා ණයට. කමල් මට 10000ක් දුන්නා. ඊට පස්සේ අනිත් කෙනාගේ නම මතකත් නැහැ. ජගත් මට 5000ක් දුන්නා. අනිත් කාටද වික්කේ කියලා මතකත් නැහැ. එතකොට අරයා කීයක් දුන්නද මෙයා කීයක් දුන්නද ඕවා පැටලෙනවා දවස් දෙක තුනක් යද්දී. තේරෙනවද? එතකොට ගනුදෙනු අමතක වෙන්න පුළුවන්. මග ඇරෙන්න පුළුවන්. නේද? වංචා සිද්ධ වෙන්න පුළුවන්. ඒවත් වැළකෙනවා මේ ගිණුම් තැබීම නිසා. එහෙමනම් පුතේ ඔන්න ලියාගමු. 1 ගිණුම් කරන්නේ අරමුණු. අපි ගිණුම් කරන්නේ හැඳින්වීමේ ඉන්නේ 4 වෙනි පාඩමේ ගිණුම් කරන්නේ හැඳින්වීම. ලියාගන්න ගිණුම් කරන්නේ අරමුණු. ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැන ගැනීමට. ව්‍යාපාරය ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැන ගැනීමට.
ඊළඟ එක ව්‍යාපාරයේ මූල්‍ය తත්වය සතුටුදායකද යන්න දැන ගැනීමට. ව්‍යාපාරයේ මූල්‍ය తත්වය සතුටුදායකද යන්න දැන ගැනීමට. ඊළඟට නීතිමය අවශ්‍යතා ඉටු කිරීමට බදු එහෙම අය කරගන්න පුතේ ගිණුම් වාර්තා බලලා. ඒ නිසා සමහර ආයතන වලට ගිණුම් තැබීම අනිවාර්යයි. නීතිමය අවශ්‍යතා ඉටු කිරීමට. ඊළඟ එක ගනුදෙනු අමතක වීම හා අතපසු වීම තුලින් සිදුවිය හැකි අවාසි අවම කර ගැනීමට. අන්න ඒ කියන අවශ්‍යතා ඔක්කොම ඉටු කරගන්න පුතේ අපි අල්මැති පාර්ශවයන්ට දෙන්නේ මූල්‍ය ප්‍රකාශන කියලා දෙයක්. මූල්‍ය ප්‍රකාශන කියලා කට්ටලයක්. ලාභය හොයන්න ලාභ ප්‍රකාශයයි මූල්‍ය තත්ත්වය හොයන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි කියලා කාලා දැන් 11 වසර මැදදී හදනවා මූල්‍ය ප්‍රකාශ. මූල්‍ය ප්‍රකාශන කියලා දෙයක් තමයි දෙන්නේ. හරි. දැන් අපි ඉගෙන ගන්නවා පිළිවෙලට මොනවද ගිණුම්කරණය සම්බන්ධයෙන්. අපි ගිණුම් තියන්න යොදාගන්නේ ගනුදෙනු හා සිද්ධි කියලා කිව්වා. නේද? ගනුදෙනු හා සිද්ධි. ලාභ හොයන්න මූල්‍ය තත්ත්වය හොයන්න යොදාගන්නේ ගනුදෙනු හා සිද්ධි. ගිණුම් පොත්වල කොයිම වෙලාවකවත් ලියන්නේ නැහැ ප්‍රමාණාත්මකව මයින්න බැරි දේවල්. හරිද? ප්‍රමාණාත්මකව මුදලින් මයින්න පුළුවන් දේවල් තමයි අපි ගිණුම් වල සටහන් කරන්නේ. සහ ඔන්න ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? ගනුදෙනු කියලා කියන්නේ පුතේ මෙන්න මෙහෙමයි. ව්‍යාපාරයයි තවත් පාර්ශවයකුයි අතර සම්පත් හුවමාරුවක් සිද්ධ වෙනවා නම් ඒකක් හඳුන්වනවා ගනුදෙනුවක් කියලා. ඒ කියන්නේ අපි සල්ලි දීලා ලී බඩු තොගයක් ගන්නවා. ඒක ගනුදෙනුවක්. අපි සල්ලි දීලා සේවකයන්ගෙන් වැඩ ගන්නවා. ශ්‍රමය ගන්නවා. ගනුදෙනුවක්. අපි කරන්ට් එක පාවිච්චි කරලා කරන්ට් බිල ගෙවනවා. ගනුදෙනුවක්. ජලය පාවිච්චි කරලා ජල ගාස්තු ගෙවනවා. ගනුදෙනුවක්. පැහැදිලිද? ඒ වගේ ව්‍යාපාරයයි තවත් පාර්ශවයකුයි අතර සම්පත් හුවමාරුවක් සිද්ධ වෙන දේවල් වලට අපි කියනවා පුතේ ගනුදෙනු කියලා. මොනවද? ගනුදෙනු. ගනුදෙනුවක් යනු ලියාගන්න. ව්‍යාපාරය සහ වෙනත් පාර්ශව අතර සිදුවන සම්පත් හුවමාරු වීමක් ගනුදෙනුවක් ලෙස හඳුනාගත හැක. නැත්නම් ගනුදෙනුවක් වේ. උදාහරණ රුපියල් 30000 සේවක වැටුප් ලෙස ගෙවීම. රුපියල් 30000 සේවක වැටුප් ලෙස ගෙවීම. රුපියල් ලක්ෂයක භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ගැනීම.
රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ගැනීම. ගනුදෙනුවක් යටතේ ඔයාලා ලියා ගන්න ඕනේ. ගනුදෙනුවක් යනු පුතේ ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන් ආකාර දෙකයි. අත්පිට මුදලට සහ ණයට. අත්පිට මුදලට කියන්නේ ගනුදෙනුවට අදාළ වටිනාකම ඒ අවස්ථාවේම හුවමාරු වෙනවා. ඒක කියනවා අත්පිට මුදලට වෙච්ච ගනුදෙනුවක්. සල්ලි දීලා බඩු තොගයක් ගන්නවා. ගනුදෙනුවක්. සල්ලි දීලා මොනවා හරි අවශ්‍ය ලී බඩු ගන්නවා. ගනුදෙනුවක්. තේරෙනවනේ අත්පිට මුදලටයි වෙලා තියෙන්නේ. පස්සේ සල්ලි දෙන්නම් කියලා ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් ඒ ගනුදෙනුව වෙන්නේ ණයට. හරි. හරිනේ. එහෙනම් ගනුදෙනු කියන්නේ ව්‍යාපාරය තවත් පාර්ශවයක් අතර සම්පත් හුවමාරු වීම. ඊළඟට සිද්ධියක්. මොකක්ද සිද්ධියක් කියලා කියන්නේ? සිද්ධියක් කියලා කියන්නේ පුතේ මෙන්න මෙහෙම. ව්‍යාපාරය තුල ව්‍යාපාරයයි තවත් පාර්ශවයක් අතර සම්පත් හුවමාරුවක් තව නෙමෙයි. එහෙම සම්පත් හුවමාරු වීමක් සිද්ධ වෙන්නේ නැති ඒ වුණාට අපේ ගිණුම්කරණය තොරතුරු වලදී බලපාන දේවල්, වැදගත් වෙන දේවල්. මෙහෙම හිතන්නකෝ. අපේ ගබඩාවේ තිබුණා ලක්ෂ 10ක තොගයක්. හදිසියේ වැස්සක් ඇවිල්ලා මේ තොගය විනාශ වෙලා. හිතමුකෝ රෙදි තොගයක් කියලා. ඒක උනාට පස්සේ ඒකේ පාට මොනවා හරි වෙලා. එහෙම නැත්තම් පෙඟිලා නිකන් මොනවා හරි වෙලා විනාශ වෙලා. එතකොට අපි ගිණුම් වල ලියලා තියෙනවා පුතේ ලක්ෂ 10ක තොගයක් තියෙනවා කියලා. හරිද? දැන් එතකොට ලක්ෂ 10ක තොගයක් තියෙනවා කියලා ලියලා තියෙනවා. මං කිව්වා ගිණුම් වල ලියන්නේ ව්‍යාපාරයේ තවත් පාර්ශවයක් අතර සම්පත් හුවමාරුවක් වුණ ගනුදෙනු විතරයි කියලා. ගනුදෙනු ලියන්නේ කියලා. දැන් එතකොට දැන් මේක ගනුදෙනුවක් නෙමෙයිනේ. රෙදි තොගයක් තිබුණාට පස්සේ ඒක ගනුදෙනුවක් නෙමෙයි. ව්‍යාපාරයේ තවත් පාර්ශවයක් අතර සම්පත් හුවමාරුවක් වුණේ නැහැ. වැස්සට තිබුණා විතරයි. දැන් හැබැයි දැන් මේ තොගේ වැස්සට තිබුණාට පස්සේ පොත්වල ලියලා තිබුණ ලක්ෂ 10ක තොගයක් තියෙනවා කියලා දැන් තිබුණා. දැන් ලක්ෂ 10ක තොග නැහැ. විනාශ වෙලා. දැන් පොත්වල මට ලියන්න පුළුවන්ද? විනාශ වුණා කියලා. බෑ. ඇයි? ඒක ගනුදෙනුවක් නෙවෙයි. නේද? ඒක ගනුදෙනුවක් නෙවෙයි. එතකොට ගනුදෙනු විතරක් ලියන්න ගියොත් එහෙම පුතේ අරක ලියන්න වෙන්නේ නැහැ. හැබැයි තේරෙනවද දැන් කවුරු හරි දැන් චෙක් කරන්නේදී ඔඩිට් එකක් හරියේදී ලක්ෂ 10ක තොග තියෙනවා කියලා තියෙනවා කො නෑ විනාශ වෙලා නේද? එහෙමනම් පුතේ ඒක ලියන්න සිද්ධ වෙනව නේද? අපිට හැම සිද්ධියක්ම ලියන්නේ නැහැ. ව්‍යාපාරයට කවුරු හරි ඇවිල්ලා ගියා කියලා, එදා වැස්ස දවසක් කියලා, දැන් මේ දවස්වල කොරෝනා තිබ්බ කාලයක් තිබුණා මේ කොරෝනා හින්දා බිස්නස් නැහැ කියලා ඒවා ලියනවද අපි ගිණුම් වල? ඒවා ලියන්නේ නැහැ. හැබැයි අර වගේ ගිණුම්කරණයේදී වැදගත් වෙන සමහර ඇතැම් සිද්ධි තියෙනවා. ආන් ඒ වගේ විශේෂ සිද්ධි අපි ගිණුම්කරණයේදී සටහන් කිරීමක් කරනවා. ඒව නැත්තම් ලියන්නේ ගනුදෙනු විතරයි. ඔන්න එහෙනම් තොග හානියක් සිද්ධ වුණොත් අපි ඒක ලියනවා. තේරුණාද? එහෙනම් තොග හානි කියන්නේ මොකද්ද පුතේ? ගනුදෙනුවක්. සිද්ධියක් හැබැයි අපි ගිණුම්කරණයේදී සටහන් කරනවා. ඊට අමතරව හිතන්නකෝ මෙහෙම අපි ණයට භාණ්ඩ තොගයක් කාට හරි විකුණලා තියෙනවා. මම මුදලට ගනුදෙනුවක් වුණත් ණයට ගනුදෙනුවක් වුණත් ඒක ගනුදෙනුවක් කිව්වනේ. මම ලක්ෂයක භාණ්ඩය යාට දෙනවා. එයා මට පස්සේ සල්ලි දෙන්න පොරොන්දු වෙනවා. හැබැයි පුතේ මේ මිනිස්සයා මම ලක්ෂයක භාණ්ඩය යාට දුන්නේ එයා ලක්ෂයක් මට දෙන්න පොරොන්දු වුණාට මාස 3කින් විතර බලද්දී මේ මිනිස්සයා මැරිලා. දැන් මට ඒ ලක්ෂය හම්බ වෙන්නේ නැහැ. නේද? එතකොට මම ගිණුම් වල ලියන්න විදිහක් නැහැ. මොකද ඒක ගනුදෙනුවක් නෙමෙයි. මේ මිනිස්සයා මැරුණ එකට මම සම්බන්ධ නැහැ. ඒක ගනුදෙනුවක් නෙමෙයිනේ. ලියන්න වෙන්නේ නැහැ. දැන් මම ලක්ෂයක් මේ මිනිස්සයාගෙන් හම්බෙන්නේ තියනවා කියලා ගිණුම් වල ලියලා ගියාට කිසිම තේරුමක් නැහැ. මොකද කවදාවත් මේ මිනිස්සයාගෙන් ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒක මගේ ගිණුම් වලින් වාර්තා කරන්නේ මම නිවැරදි තොරතුරු නෙමෙයි වැරදි තොරතුරු. ඒ නිසා මට සිද්ධ වෙනවා පුතේ ඒකත් වාර්තා කරන්න. ඒක පාඩුවක්.
දැන් කෙනෙක්ගෙන් අපි කෙනෙක්ට බාණ්ඩ ණයට දීලා එයාගෙන් ආපහු සල්ලි හම්බ වෙන්නේ නැත්නම් අපි ඒ ණය හඳුන්වන්නේ බොල් ණය කියලා. මොනවා කියලාද? බොල් ණය. බොල් වැඩක් නැති කියන අර්ථයනේ බොල් ණය. එතකොට බොල් ණයත් අපි ගිණුම් වල ලියනවා. හැබැයි ඒකත් මොකක්ද? සිද්ධියක්. ඔයගේ සිද්ධි කීපයක් තව ඉස්සරහටත් අඳුන ගන්නවා. එහෙනම් ගනුදෙනු විතරක් නෙවෙයි මුදලින්ම ඉන්න පුළුවන් ඇතැම් සිද්ධිත් ගිණුම්කරණයේදී සමහර අවස්ථාවල අපි වාර්තා කිරීමක් සිදු කරනවා. පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. එහෙමනම් ලියාගන්න. ගිණුම්කරණයේදී අර සිද්ධි යටතේ ලියා ගන්න පුතේ. සිද්ධි කියලා තියෙනවනේ. සිද්ධි යටතේ ලියා ගන්න. ගිණුම්කරණයේදී මුදලින් මැනිය හැකි ඇතැම් සිද්ධිද වාර්තා කරනු ලබයි. උදාහරණ තොග හානි. ඊළඟට බොල් ණය. ඊළඟට අපි හඳුනා ගන්නවා මේ ගනුදෙනු හා සිද්ධි නිසා ව්‍යාපාරයක ඇතිවන ගිණුම් කරන මූලිකාංග පහ. ඔන්න ගිණුම් කරන මූලිකාංග පහට අපි එනවා හරිම වැදගත්. මේක පුළුවන් වුණා කියනකට ඔන්න ගිණුම් කරණය පුළුවන්. වත්කම්, වියදම්, වගකීම්, හිමිකම්, ආදායම්. එහෙම නැත්නම් මම කියලා දෙන පිළිවෙලට ලියන්නම්. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. හරි. දැන් කතා කරමු මේ එකින් එක ගැන. එකටම අපි කතා කරමු වත්කම්. මේක හරියට ඔළුවට දාගත්තා කියලා කියන්නේ පුතේ. ඔයාලට හරියම ලේසි ගිණුම් කරණය. වත්කම් කියලා කියන්නේ. ඔයාලා මෙහෙම හිතන්නකෝ. මගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා ගාව තියෙන වත්කම් මොනවද කියලා මෙන්න මෙහෙමයි. හිතන්න මට ගෙයක් තියෙනවා නම් ඒ ගෙය නිවස මගේ වත්කම. මට නම් අයිති. වෙන කාටවත් අයිති නන් නෙවෙයි ඈ. මට අයිති මගේ ගෙදරක නම් මම ඉන්නේ. ගෙය කියන්නේ මගේ වත්කම. ඉඩම මගේ වත්කම. ගේ ඇතුලේ තියෙනවා නම් උපකරණ ඒවා මගේ වත්කම. ෆ්‍රිජ්, ටීවී, වොෂින් මැෂින් ඒවා තියෙනවා නම් ඒවා මගේ දේවල් නම් මගේ වත්කම්. ඊට පස්සේ හදිසියෙ හිතන්නකෝ අපි රට යන්න හරි මොනවා හරි වෙලා අපි මේ තියෙන දේවල් විකුණලා සල්ලි හොයනවා කියලා. ඒතකොට මට විකුණ ගන්න පුළුවන් දේවල් කියලා හිතන්නකෝ මට අයිති දේවල් නේ මට විකුණන්න පුළුවන් නේද? මේ දේවල් තමයි මගේ වත්කම් කියලා කියන්නේ. රත්තරන් බඩු තියෙනවා නම් ඒවා මගේ වත්කම. ඊට පස්සේ මගේ අතේ සල්ලි තියෙනවා නම් මගේ මුදල් ඒවත් මගේනේ මගේ වත්කම්. ඊට පස්සේ තව මොනවද? මෙහෙම හිතන්නකෝ දැන් මගෙන් ඔයා ගාව තියෙන්නේ මොනවද කියලා අහුවොත් එහෙම දැන් මගේ සල්ලි බැංකුවේ තියෙනවා නම් ඒ සල්ලිත් මගේ නේද? එහෙනම් බැංකුවේ ඉතිරිත් මගේ වත්කම. ඊට අමතරව හිතන්නකෝ මගේ යාළුවෙක් ගාව මගේ රුපියල් ලක්ෂ 5ක් තියෙනවා. දැන් මට ඕන වෙලාවට වටේක ඕන නේද? ඒ කාගේ සල්ලිද? මගේ සල්ලි. ඒ නිසා ඒකත් මගේ වත්කම. එතෙන්දි කියන්නේ සුනිල් ළඟ තියෙන මගේ සල්ලි, කමල් ළඟ තියෙන මගේ සල්ලි, නායන ළඟ තියෙන මගේ සල්ලි එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ පුතේ එයා ගාව මගේ සල්ලි දෙන්න තියෙනවා නම් අලුත් වචනයක්. එයා
මට සල්ලි දෙන්න තියෙනවා කියන්නේ මම හඳුන්වන්නේ එයා මට ගැති කියලා. මොනවා කියලාද? එයා මට ගැති කියලා. අපි එතකොට එයාට කියනවා ණය ගැතියෙක් කියලා. ණය ගැතියෝ ලක්ෂ 5යි කියලා කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ එයා මට ගැති නැත්නම් එයා මට දෙන්න තියෙනවා ලක්ෂ 5ක් කියලා. ඒකත් මට අයිති නිසා ඒකත් මගේ වත්කම. එහෙනම් මොනවද වත්කම්? අපි ඉගෙන ගත්තා මොනවාද? ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, ගෘහ භාණ්ඩ, මෝටර් රථයක් තියෙනවා නම් කාර් එකක් මට අයිති. නැත්නම් මොනවා හරි වාහනයක් තියෙනවා නම් මට අයිති. නේද? මේ තියෙන වාහනේ මට නම් අයිති. දැන් ඔයාලට කියන්න බෑ ඔයාලගේ වත්කමක් කියලා. දැන් මට නම් මගේ මහත්තයාගේ තියෙන දේක් මට කියන්න බෑ මගේ කියලා. එතකොට ඒ වගේම තමයි ඔයාලට තාත්තගේ අම්මගේ දේක් ඔයාලගේ වත්කම් විදියට ගන්න බෑ. ඒ වගේ Tamanට අයිති දේවල් තමයි අපි හඳුන්වන්නේ මොනවා කියලාද? වත්කම් කියලා. හරිද? එහෙනම් ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, ගෘහ භාණ්ඩ, මෝටර් රථ, තව බැංකුවේ ඉතිරි, ණය ගැතියෝ. ඊට අමතරව අපි මේ කතා කරන්නේ මේ අපි ගැන කතා කළාට ව්‍යාපාරයක් ගැනනේ. ව්‍යාපාරය ඇතුලේ තියෙනවා පුතේ අපි හිතමු රෙදි තොගයක්. අපිට තියෙන ඇඟලුම් ආයතනයක්. ඒකේ රෙදි තොගයක් තියෙනවා අපිට අයිති. එහෙනම් ඒක අපේ නේද? වත්කම, තොගය. මහපු ඇඳුම් තොගයක් තියෙනවා. අපේ නේද? වත්කම. තේරෙනවද? එහෙනම් බඩු තොගය. ඊළඟ ඕන් ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ගෘහ භාණ්ඩ මෝටර් රථ ඊළඟට මුදල් ණය ගැතියෝ බැංකුවේ ඉතිරි මේ දේවල් මොනවද? බඩු තොගය ඔක්කොම අපේ වත්කම්. වත්කම් කියලා කියන්නේ එහෙනම් කාට අයිති දේවල්ද? අපිටම අයිති දේවල්. දැන් ඔයා වත්කම් ටික දන්නවා. වත්කම් නිර්වචනය කරන්නේ කොහොමද කියලා තමයි දැන් ඉගෙන ගන්න හදන්නේ. පුතේ මම කිව්වනේ ඉඩමක් තියෙනවා නම් ඒක මගේ වත්කමක් කියලා. නේද? ඒක මගේ වත්කමක් වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ තුන තියෙන්න ඕනි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන්න ඕන. මොකක්ද? අතීත ඇති වී තිබීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තියෙන්න ඕනේ. හෙට ගන්නවා මං ඉඩමක් කියලා මට ඒක මගේ වත්කම් විදිහට හඳුනන්න පුළුවන්ද? බෑ. අරන් තියෙන්න ඕන දැනට මොහොතකට කලින් හරි. එහෙමනම් අතීත ගනුදෙනුවක එහෙම ගන්න තියෙනවා නම් අපි කොච්චර තියනවද? අපි එහෙනම් මාර වත්කම් තියන අය වෙයි නේද? එහෙනම් අනිවාර්යයෙන්ම වත්කමක් කියලා සලකන්න නම් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තියෙන්න ඕන. ඊළඟට පුතේ අපේ පාලනයට යටත් වෙන්න ඕන. ගෙදර කාරක තියනවා මට නගින්න දෙන්නේ නැහැ. එහෙම හිතමුකෝ. නගින්න දෙන්නේ නැති මගේ නෙවෙයි හින්දා නේද? එහෙනම් අනිවාර්යයෙන්ම අපේ පාලනයට යටත් වෙන්න ඕන. දැන් මගේම නම් අනේ මේ ඔය අමුණක්වත් කියලා මම නගිනවනේ නේද? එහෙම. එහෙනම් ඔන්න ව්‍යාපාරයේ පාලනයට යටත් වෙන්න ඕන. එහෙමනම් තමයි වත්කමක් කියලා සැලකන්නේ. ඊළඟට මේ වත්කම නිසා ව්‍යාපාරයට මොනවා හරි ඒ තියෙන දේ නිසා ව්‍යාපාරයට මොනවා හරි ආර්ථික ප්‍රතිලාභ ලැබෙන දෙයක් වෙන්න ඕන. ෆ්‍රිජ් එකක් තියෙනවා ඒක කැඩිලා තියෙන්නේ. එතකොට මට ෆ්‍රිජ් එක ගත්තේ මම ලක්ෂ 2කට. ෆ්‍රිජ් එක කැඩිලා තියෙන්නේ. මට දැන් කියන්න පුළුවන්ද මගේ ගිණුම් වල ලියන්න පුළුවන්ද? ෆ්‍රිජ් එකක් තියෙනවා ලක්ෂ 2ක කියලා. බෑ. ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා වෙන්න ඕනේ. තේරෙනවද කියන දේ? වාහනයක් තියෙනවා ඒ කවදාවත් පාවිච්චි කරන්නේ පරණ වාහනයක්. මම ඒක ලොකු වටිනාකමක් දාලා ගිණුම් වල මෝටර රථයක් තියෙනවා කියලා දාන්න බෑ. තේරෙනවද? අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එන්න ඕනේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන ව්‍යාපාරයේ පාලනයට යට ඊට පස්සේ අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එන සම්පත් හඳුන්වනවා අපි වත්කම් කියලා.
සම්පත් හඳුන්වනවා අපි වත්කම් කියලා. ඔය ලක්ෂණ තුන ගොඩාක් වෙලාවට ඔයාලට එක්සෑම් එකේදී අහනවා. හරි. එහෙමනම් වත්කම් වල ලක්ෂණ තුන වුණ වත්කම් යටතේ දීලා තියෙනවා. පුතේ ටියුට් එකත් එක්කම යමු. ඒකයි ටියුට්ස් දීලා තියෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන ව්‍යාපාර තුළට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන ව්‍යාපාරයේ පාලනයට යටත් වූ සම්පත් වත්කම් වේ. වත්කම් කොටස් දෙකයි. කොටස් දෙකකට බෙදන්න කලින් අපි වත්කම් වේ කියලා ඒ යටින් වත්කම් ටික ලියා ගමු යටින් හරි ඉස්සරහින් හරි ලියා ගන්නකො වත්කම් ටික. ඉඩම් හා ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මෝටර් රථ බඩු තොග භාණ්ඩ කියලා ලියන්න කමන්නේ ණය ගැතියෝ බැංකුවේ ඉතිරි සහ අතේ තියෙන මුදල් ඔක්කොම වත්කම්. හරි. වත්කම් කොටස් දෙකකට බෙදෙනවා. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම්. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම්. පුතේ යම් වත්කමක් අවුරුද්දකට වඩා වැඩි කාලයක් පවතිනවා නම් අපි ඒ වත්කම හඳුන්වනවා ජංගම නොවන වත්කම් කියලා. හරිද? පාවිච්චිය හින්දා හරි නැවත විකුණලා හරි මොනවා හරි දෙයක් නිෂ්පාදනයට යොදාගෙන හරි මොනවා හරි වෙලා අවුරුද්දකට වඩා අඩු කාලයක් තුල ඉවර වෙනවා නම් ඒ වත්කම හඳුන්වනවා ජංගම වෙනස් වන වත්කමක් කියලා. ඉඩම් හා ගොඩනැගිලි අවුරුද්දකට වඩා වැඩි කාලයක් පවතිනවා ජංගම නොවන වත්කම. යන්ත්‍ර සූත්‍රාත් සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකක් ටීවී එකක් වුණත් අවුරුද්දකට වඩා කාලයක් පවතිනවානේ ජංගම නොවන වත්කම. මෝටර් රථයත් ජංගම නොවන වත්කම. බඩු තොගය අපිට කියන්න පුළුවන් මේ කඩේ තියෙන බඩු විකුණන්නේ නැහැ කියලා. එහෙම කියන්න අයිතියක් නැහැ. එතකොට අවුරුද්දක් ඇතුළත වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒ නිසා බඩු තොග කියන්නේ ජංගම වත්කම. ණය ගැතියන්ට අපි කියනවාද අවුරුද්දක් යනකම් උනත් සල්ලි නොදී හිටියට කමක් නැහැ කියලා? නැහැ. එහෙනම් ණය ගැතියෝ කියන්නේ මොකක්ද? ජංගම වත්කම. බැංකුවේ ඉතිරි වෙනස් වෙන්නේ නැද්ද? වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්. එහෙනම් ජංගම වත්කම. අතේ තියෙන මුදල් වෙනස් වෙනවා. වෙනස් වීමක් වැඩිම වත්කම තමයි මුදල්. එහෙනම් ඒකත් ජංගම වත්කම. තේරුණාද? එහෙනම් ජංගම නොවන වත්කම් වලට එන්නේ ඉඩම් හා ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මෝටර් රථ ලී බඩු තිබුණොත් ඔය වගේ දේවල්. ජංගම වත්කම් වලට එන්නේ භාණ්ඩ තොග ණය ගැති මුදල් බැංකුවේ ඉතිරි වගේ ඒවා. හරි නේද? එහෙනම් ජංගම වත්කම් යටතේ ලියා ගමු මාරු කරන්න එපා. එකටම තියෙන ජංගම නොවන වත්කම් නේද? හැබැයි ජංගම වත්කම් වල ලියා ගන්න මාස 12ක් වැනි කෙටි කාලයක් තුල පාවිච්චි කිරීම
පාවිච්චි කිරීම විකිණීම හෝ මුදල් බවට පත්වීම සිදුවේ යයි අපේක්ෂා කරන වත්කම් ජංගම වත්කම් වේ. ජංගම නොවන වත්කම් වලට අවුරුද්දකට වඩා මාස 12කට වඩා වැඩි කාලයක් පවතියයි අපේක්ෂා කරන හෙවත් ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි වත්කම් ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි වත්කම් ජංගම නොවන වත්කම් වේ. උදාහරණ ටික ලියාගත්තනේ නේද? වගකීම් පැහැදිලිව ඉගෙන ගන්න ඕන දෙයක් පුතේ මේ වගකීම් කියලා කියන්නේ. වගකීම් කියන්නේ පුතේ ණයවලට. හරිද? එතකොට මෙතන පටල ගන්නවා සමහරු ගෙවල් කුලි රක්ෂණ ගාස්තු ඔය වගේ දේවල් ණයද කියලා. ඒ වගේ දේවල් ණය නෙවෙයි නේද? කොයිම වෙලාවකවත් අම්මලා තාත්තා කියනවා එහෙනම් තියෙනද රක්ෂණ ඉන්ෂුරන්ස් එක ගෙවන්න ඕන එක ණයයි. ඊපස්සේ ෆෝන් බිල ගෙවන්න ඕන එක ණයයි. කරන්ට් බිල ගෙවන්න ඕන එක ණයයි. ණයක් තියෙනවා විදුලි බල මණ්ඩලයට. එහෙම කියනවා අහලා තියෙනවද? ඒවා ණය නෙවෙයි පුතේ. ඒවා මේ මාසෙන් මාසෙට පවතින අපි කරන සේවකයාට වැටුප් ගන්න තියෙන අපි සේවකයාට ණයයි එහෙම කියන්නේ නැහනේ. අපි මාසෙන් මාසෙට පවතින එදිනෙදා කරන වියදම් තමයි ඔය අපේ ගෙවල් කුලිය තියෙනවා රක්ෂණ ගාස්තු තියෙනවා කෑම ගන්න වියදම් තියෙනවා පන්ති ගාස්තු තියෙනවා මේ දේවල් මොනවද වියදම් ඒවා ණය නෙවෙයි හැබැයි ඔයාලේ අම්මලා තාත්තලා කඩේකට ණයයි නම් බැංකුවට ණයයි නම් ඒවා ණය නේද කාගෙන් හරි රුපියල් ලක්ෂයක් දෙකක් ඉල්ලන්න ණයයි නම් රුපියල් 5000 ඉල්ලන්න ණයයි නම් ඒවා ණය තේරෙනවද ඒවට තමයි අපි වගකීම් කියලා කියන්නේ හරිද එතකොට ඔන්න වගකීම් නිර්වචනය කරද්දී කොයිම වෙලාවකවත් වගකීම් විදිහට අපි දැන් දන්නේ බැංකු ණය එකක් ණය අර කඩේකට කඩේකින් එහෙම භාණ්ඩ ගත්තොත් ඒත් ණයයි කිව්වනේ මම යාගෙන් භාණ්ඩ ගත්තොත් මම යාට සල්ලි දෙන්න ඕන නේද මම මට කවුරු හරි සල්ලි දෙන්න තියෙනවා නම් මං යාට කිව්වේ යා මට ගැති ණය ගැතියෙක් කියලා මම කාට හරි සල්ලි දෙන්න තියෙනවා නම් එයා කවුද? එයා මට ගැටිද? නැහැ. එයා මගේ ණය හිමි කෙනෙක්. කවුද ණය හිමි කෙනෙක්. එහෙනම් මම එයාව හඳුන්වන්නේ ණය හිමියෝ කියලා. පැහැදිලිද? එහෙනම් ණය හිමියෝ කියන්නේ වගකීමක්. බැංකු ණය කියන්නේ වගකීමක්. ණය හිමියෝ කියන්නේ වගකීමක්. තව එකක් තියෙනවා වගකීම එකක් දෙකක් තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්නවා. හරි. එතකොට වගකීම් වල අතර වත්කම් වල වගේම ලක්ෂණ තුනක් තියෙනවා.
හෙට ලෝන් එකක් ගන්නවා කියලා මට අද කියන්න බෑ ඒක මගේ වගකීමක් කියලා. එහෙනම් පළවෙනි ලක්ෂණය තමයි පුතේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබීම. ඊළඟ එක තමයි වත්කමක් නම් ව්‍යාපාරයේ පාලනයට යටත් වුණා නේද? වගකීමක් නම් අපේ පාලනයට යටත් නැහැ. අපි බැඳිලා ඉන්නවා. ගෙවන්න බැඳිලා ඉන්නවා. වර්තමාන බැඳීමක් පැවතීම. වත්කමක් නම් අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ආවනේ. වගකීමක් කියන්නේ බේරද්දී අපේ සල්ලි පිටට යනවා කියන එක. අපි ලියනවා බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යන. මොකක්ද? බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යන ගෙවිය යුතු දෑ. ගෙවිය යුතු දෑ අපි හඳුන්වනවා මොනවා කියලාද? වගකීම් කියලා. හරිද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන වර්තමාන බැඳීමක් පවතින බේරුම් කරද්දී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යන ගෙවිය යුතු දේ අපි හඳුන්වනවා වගකීම් කියලා. හරි. වගකීමුත් පුතේ කොටස් දෙකයි. වගකීම් අපි මෙතෙන් හඳුනගන්නේ දෙකයි ඈ. බැංකු ණය ණය වගකීම් ජංගම නොවන වගකීම් කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයකදී බේරුම් කරන්න පුළුවන් නම් ඒ වගකීම හඳුන්වනවා පුතේ ජංගම නොවන වගකීමක් කියලා. අවුරුද්දකට වඩා අඩු කාලයකදී නම් බේරුම් කරන්න වෙන්නේ අපි. ඒක ලියනවා ජංගම වගකීමක් කියලා. බලන්න. බැංකු ණය අවුරුදු 2ට 3ට 4ටනේ ගන්නෙ නේද? එහෙනම් ජංගම නොවන වගකීම. ණය හිමියෝ කඩෙන් බඩු අරන් තියෙන්නේ මං යාට සල්ලි ගෙවන්න ඕනේ. ඒ නිසා මං යාට ණය හිමි කිව්වා. ණය හිමියෝ කියයිද අවුරුද්දක් දෙකක් තුනක් ඇතුළත සල්ලි ගෙවන්න කියලා නෑ. මන්ටම ගෙවන්න කියනවා. අවුරුද්දක් ඇතුළත ගෙවන්න වෙනවා. මාස සතියක් දෙකක් ඇතුළත ගෙවන්න වෙයි. ණය හිමි කියන්නේ එහෙනම් මොකක්ද පුතේ? ජංගම වගකීමක්. පැහැදිලි නේද වගකීම්? ඊළඟට අපි කතා කරමු එහෙනම් හිමිකම. හරි. දැන් කතා කරමු අපි හිමිකම. ඔන්න වත්කම් කතා කරලා ඉවරයි. මූලිකාංග පහ මොනවාද පුතේ? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ආයි කියමු. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ මොනවාද? වියදම්. වර්ග පහෙන් අපි කතා කළා. දැන් වත්කම් කතා කළා. වගකීම් කතා කළා. වත්කම් කිව්වේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන ව්‍යාපාරයේ පාලනයට යටත් ව්‍යාපාරයට අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලා එන සම්පත් වලට. වගකීම් කිව්වේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන ඒ ව්‍යාපාරයේ වර්තමාන බැඳීමක් පවතින
බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් පිළිතට ගලා යන ගෙවිය යුතු දෑ අපි හැඳින්වුවා මොනවා කියලාද? වගකීම් කියලා. හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ හිමිකම. මේක පැහැදිලිව ඉගෙන ගත්තට පස්සේ ඔයාලට හරි ලේසි බලන්න. නේද පිටුවේ තියෙන්නේ නේද හිමිකම? තියෙනවා හිමිකම කියලා. ඔන්න බලන්න අයිතිකරු. දැන් මම කියලා හිතන්නකෝ අයිතිකරු මට ව්‍යාපාරයක් තාම නැහැ. මම හිතනවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මම රුපියල් ලක්ෂ 5ක් දාලා ඔන්න චූටි වටිනාකම් දාන්න පුතේ. ඒකට හේතුවක් තියෙනවා. ඔයාලට බින්දු ගන්න වැඩි වෙන ඒක සංකීර්ණ වෙන්න ඉඩ තියෙනවා. මට ඕන ගිණුම් කරන මූලධර්ම ඔලුවට දාන්න. එතකොට ඒක නිසා බින්දු ගන්න ෂුට්ටක් අඩු වෙනවා. වාහනයක් ගත්තා කිව්වොත් ලක්ෂ ඇත්තටම කෝටියක් එකමාරක් කියලා අපි එයාගෙන් දාන්නේ නෑ මෙතන. රුපියල් 50000යි 60000යි ලක්ෂයයි 2යි වගේ වටිනාකම් දාගෙන යමු. මොකද අපිට මට උගන්නන්න ඕන මෙතෙන්දී අර බින්දු ගන්න වැඩි වෙන වෙලා ඒ සංකීර්ණ බව නෙමෙයි ගිණුම් කරන්නේදී කොහොමද බලපාන්නේ කියන එක. ඒක ඔලුවට දාගත්තට පස්සේ අපිට බින්දු කොච්චර තිබ්බත් හිතට දා ගන්න පුළුවන්. හරි බලන්නකෝ. මට ව්‍යාපාරයක් නෑ. මම ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ව්‍යාපාරයක් ආරම්භ කරන්න මම මොනවද දාන්නේ? මුදල් යොදවනවා ඕනේ. මම කිව්වා ලක්ෂ 5ක් යදුවා කියලා. 5යි බින්දු ලක්ෂයට බින්දු 5යි ඈ 5යි බින්දු 5යි. එතකොට මම රුපියල් ලක්ෂයක් යොදලා ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ව්‍යාපාරයට මොනවද ලැබෙන්නේ? ව්‍යාපාරයට ලැබෙනවා පුතේ මම යෙදුවේ මොනවද? මුදල්. මුදල් කියලා කියන්නේ වත්කමක්. ඔයා දන්නවා ඕම් බලන්න. පැහැදිලිව අහගමු ඕනම කෙනෙක්ට පුළුවන්. මොන ව්‍යාපාරයට වත්කමක් හම් වෙනවා මුදල් කියලා ලක්ෂ 5ක. දැක්කද? මේ ලක්ෂ 5 යෙදුවේ කවුද? අයිතිකාරයා. එහෙම නැත්නම් මං කියනවා මට හිමිකරු කියලා. මම මේ පැත්තේ ව්‍යාපාරයේ දැන් වත්කම් තියෙනවා ලක්ෂ 5ක්. ඒක යෙදුවේ කවුද? හිමිකරු. මම ලියනවා මෙතන හිමිකම කියලා. මගේ අයිතියක් කීයද ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තියෙන පුතේ මේ ලක්ෂ 5 යෙදුවේ මම නිසා ව්‍යාපාරයේ සම්බන්ධයෙන් මගේ තියෙන අයිතියත් ලක්ෂ 5ක් වෙනවා. දැන් මේ මදි මම කරන්නේ මංගාව තියෙනවා වාහනයක් මෝටර රථයක්. මම මේ මෝටර රථයත් ව්‍යාපාරයට යොදවනවා. මෝටර රථය කියන්නේ ව්‍යාපාරයට මොකක්ද? ඔයා දන්නවා වත්කමක්. ඕම් ව්‍යාපාරයට මෝටර රථයක් හම් වෙනවා ලක්ෂ 2ක. වැඩි වීම අඩු වීම කතා දාන්නේ ලක්ෂ 2ක. ඒකත් යෙදුවේ කවුද? අයිතිකාරයානේ. අයිතිකාරයට ව්‍යාපාරය පිළිබඳව තියෙන අයිතියත් වැඩි වෙනවා ලක්ෂ 2කින්. දැක්කද? වත්කම් දැන් මේ ව්‍යාපාරයේ සතුව පුතේ වත්කම් ලක්ෂ 7ක් තියෙනවා. දැන් මේ ප්‍රමාණවත් මදි. මට හිතෙනවා ලක්ෂ 2ක බැංකු ණයක් ගන්න ඕනේ කියලා. බැංකු ණයක් ගත්තාම ව්‍යාපාරයට මොනවද හම්බ වෙන්නේ? ඒ හම්බ වෙන්නේ මොනවද? මුදල්. ඔන්න ව්‍යාපාරයට ආයෙත් මුදල් හම්බ වෙනවා ලක්ෂ 2ක්. ආයෙත් මුදල් හම්බ වෙනවා පුතේ ලක්ෂ 2ක්. මේ ලක්ෂ 2 නම් යෙදුවේ අයිතිකාරයා නෙවෙයි බැංකුව. එහෙනම් බැංකු ණය කියන්නේ ඔයා දන්නවා වගකීමක්. බැංකු ණය කියන වගකීමත් වැඩි වෙනවා ලක්ෂ 2කින්. වගකීමත් වැඩි වෙනවා ලක්ෂ 2කින්. මේවට වැඩි වෙනවා කියලා දාමුකෝ නැත්නම් ඔයාලට. දැන් තේරුණාද? වැඩි වෙනවා ලක්ෂ 2කින්. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද? මේකට කියන්නේ ගිණුම් කරන සමීකරණ ඉස්සරහට ඉගෙන ගන්න. ඕක තමයි ඔයාලට උගන්වන්න තියෙන ඊඩග පාඩමත් ඔය මේ ගමන්ම ආයෙ ඉගෙන ගන්නවා. හරි ලේසි ඈ. මේ ව්‍යාපාරය සතුව මෙන්න මේ දවස වෙද්දී වත්කම් තියෙනවා ලක්ෂ 5යි 2යි 7යි 2යි ලක්ෂ 9ක්. වත්කම් තියෙනවා ලක්ෂ 9ක්. ඒ ලක්ෂ 9ක වත්කම් වලින් 5යි 2යි 7යි.
ලක්ෂ 7ක් යෙදුවේ කවුද? අයිතිකාරයා. ඉතුරු ලක්ෂ 2 යෙදුවේ කවුද? බාහිර වගකීම් බැංකුව. එහෙමනම් පේනවද පුතේ ව්‍යාපාරයක වත්කම් නිකම්ම ඇති වෙන්නේ නැහැ කියලා. වත්කම් එක පැත්තක තියෙනවා මේ ඉන්නේ වත්කම් සැපයූ පාර්ශව. එක්කෙනෙක් හිමිකරු අනිත් කෙනා බාහිර වගකීම් වෙන වෙන කවුරු හරි ණය හිමියෝ වෙන්න ඕන. බැංකු ණය වෙන්න පුළුවන් ඒ වගේ. තේරුණාද? එහෙමනම් ව්‍යාපාරයක පවතින වත්කම් හදිසියෙ මේ ව්‍යාපාරය වහන්න වුණා කියන්නකෝ. දැන් මෙයා ගාව තියෙන්නේ වත්කම් ලක්ෂ 9යි. ඒකෙන් දෙකක් බාහිර වගකීම් ගෙවනවා. ඊට පස්සේ ඉතුරු ලක්ෂ 7 අයිතිකාරයාගේ. එහෙනම් අපි කියන්නේ හිමිකම කියන්නේ මොකද්ද? ව්‍යාපාරය සතු වත්කම් වලින් අයිතිකරු වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණයට කියනවා හිමිකම කියලා. තේරුණාද? ව්‍යාපාරයේ තියෙන වත්කම් වලින් අයිතිකරු සතු වත්කම් ප්‍රමාණය හඳුන්වනවා. අයිතිකරු වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හඳුන්වනවා අපි හිමිකම කියලා. හරි. එහෙමනම් මොන තියෙනවා? ව්‍යාපාරයක අයිතිකරු වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම නම් වේ. ව්‍යාපාරයක අයිතිකරු වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම නම් වේ. ඔයාලට 15 ගානක් තියෙනවා පුතේ. ව්‍යාපාරයක පවතින වත්කම් ප්‍රමාණය ලක්ෂ 6යි. වත්කම් තියනවලු ව්‍යාපාරයක වත්කම් තියනවලු ලක්ෂ 6ක්. ඒකෙන් ලක්ෂ 3ක් බාහිර වගකීම්ලු. එහෙනම් හිමිකම කොච්චරද? ඔයාලට පේනවා ලක්ෂ 6න් ලක්ෂ 3ක් බාහිර අංශ නම් සැපයුවේ. ඉතුරු ලක්ෂ 3 අනිවාර්යෙන් සපයලා තියෙන්නේ හිමිකරු. ඕනම ව්‍යාපාරයක හිමිකම අනිවාර්යෙන්ම තියෙනවා. හිමිකරු. හිමිකම ලක්ෂ 3යි. හරිද? දැන් මෙතන අපි වගකීම් ප්‍රමාණය ලක්ෂ 2යි කියලා හදාගමුකෝ. වගකීම් ප්‍රමාණය ලක්ෂ 2යි කියලා හදාගමුකෝ. එහෙම හදාගත්තොත් 6න් 2ක් ගියාම හිමිකම ලක්ෂ 4යි. එහෙනම් අපි මෙතන හිමිකම හොයුවේ කොහොමද පුතේ? වත්කම් වලින් වගකීම් මොනවා කරලාද? අඩු කරලා. එහෙනම් අපිට මේකම ලියන්න පුළුවන් වෙන්න මෙහෙම. හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම්. වත්කම් කීයද ලක්ෂ 6යි. වගකීම් කීයද ලක්ෂ 2යි. වත්කම් වලින් වගකීම් අඩු කළාම හිමිකම එනවා රුපියල් ලක්ෂ 4ක්. දැක්කද? ඔන්න හිමිකම. හරි නේද? දැන් මේ හිමිකම වෙනස් වෙන අවස්ථා ඕම් බලන්න පුතේ. මෙහෙම තියනවා කියලා හිතන්නකෝ හිමිකම ලක්ෂ 4යි. ඔය විදිහට තියෙනවා. අයිතිකරු ව්‍යාපාරයට තව ලක්ෂ 2ක් යොදවනවා.
ලක්ෂ දෙකක් යදවුවහම ව්‍යාපාරයට මොනවද හම්බ වෙන්නේ? මුදල් නේද? ඔන්න ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. මම මෙහෙම ලියන්නම්. මුදල් කියන වත්කමක් වැඩි වෙනවා ලක්ෂ දෙකකින්. මේක යෙදුවේ හිමිකරු නේද? ඒ නිසා හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ දෙකකින්. අයිතිකාරයාගේ මෝටර රථයේ ව්‍යාපාරයට යෙදුවොත් තව ලක්ෂ 3ක ව්‍යාපාරයේ මෝටර රථ කියන වත්කම වැඩි වෙනවා. මෝටර රථ කියන්නේ වත්කමක් ඔයා දන්නවා. මුලින්ම පිළිවෙලට බලන්න ඕන නැත්නම් පැහැදිලි වෙන්නේ නැහැ. මම කිව්වා අර අම්මලා තාත්තලාට උනත් තේරෙයි මේ පාඩම් ටික මුලින් නම් බැලුවොත් කොමස්තාව කෙනෙක්ට උගන්වන්න තරමට. හරි. මෝටර රථ වැඩි වෙනවා ලක්ෂ 3ක්. හැබැයි මේ මෝටර රථ ලක්ෂ 3 යෙදුවේ අයිතිකාරයානේ. ඒ නිසා හිමිකමත් වැඩි වෙනවා පුතේ ලක්ෂ 3ක්. බලන්නකෝ. සැරින් සැරේ දේවල් අයිතිකාරයා ව්‍යාපාරයට දාද්දී අයිතිකාරයාගේ අයිතිය මොනවා වෙනවද? වැඩි වෙනවා. නේද? එහෙම මුලින්ම අයිතිකරු යොදවද්දී මුදලක් අපි ඒකට කියනවා ප්‍රාග්ධනය යොදවනවා කියලා. මොනවා යොදවනවා කියලාද? ප්‍රාග්ධනය යොදවනවා කියලා. සැරින් සැරේට පස්සෙත් සැරින් සැරේ ව්‍යාපාරයට යා මුදල් යන්ත්‍ර සූත්‍ර මොනවා හරි දෙයක් යොදවනවා නම් අපි එතකොට කියනවා ඒ යොදවන්නේ මොනවා කියලාද? අමතර ප්‍රාග්ධනය කියලා. හරි. එහෙනම් ඔන්න හිමිකම පුතේ හිමිකම වැඩි වෙනවා එක අවස්ථාවක් තමයි අමතර ප්‍රාග්ධනය. දැන් මෙහෙම තියෙද්දී අයිතිකාරයාට හදිස්සියක් වෙලා ව්‍යාපාරයෙන් ලක්ෂයක් ගෙදර අරන් යනවා. ව්‍යාපාරයේ මුදල් මොකද වෙන්නේ? මේ ලක්ෂයා අඩු වෙනවා. ව්‍යාපාරයේ මුදල් වත්කම කීයකින් අඩු වෙනවද? ලක්ෂයකින් අඩු වෙනවා. අයිතිකාරයාට දැන් ව්‍යාපාරය පිළිබඳව අයිතියක් තිබුණනේ ලක්ෂ 4යි 2යි 6යි 6යි 3යි ලක්ෂ 9ක අයිතියක් තිබුණනේ. අයිතිකාරයාට මේ ව්‍යාපාරය පිළිබඳව තියෙන අයිතිය ලක්ෂ 9 ලක්ෂකින් මොනවා වෙනවද? අඩු වෙනවා. අයිතිකාරයා ව්‍යාපාරයේ දෙයක් ගෙදර අරන් ගියොත් අයිතිකාරයාට ව්‍යාපාරය පිළිබඳව තියෙන අයිතිය අඩු වෙනවා. මම මුලින්ම කිව්වා අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නේ. පැහැදිලිද? අයිතිකාරයාට බෑ ව්‍යාපාරයේ තියෙන දේවල් හිතු වෙලාවට ගෙදර අරන් යන්න. එහෙම වුණොත් අපි ඒවා ගැනීම ලෙස යාට ව්‍යාපාරය පිළිබඳව තියෙන අයිතිය අඩුවීමක් ලෙස සැලකනවා. දැන් ඔන්න ව්‍යාපාරයේ දේවල් අයිතිකාරයා ගෙදර අරන් ගියොත් අපි ඒවට කියන්නේ ගැනිලි කියලා. ගැනුම් නෙමෙයි. උතර මතක තියාගන්න ගැනිලි කියලා. තේරුණාද? ගැනිලි. එතකොට ව්‍යාපාරයේ දෙයක් අයිතිකාරයා ගෙදර අරන් ගියා. එතකොට හිමිකම මොනවා වුණාද? අඩු වුණා. මොනවා නිසාද? ගැනිලි නිසා. හිමිකම වැඩි වුණා. අමතර ප්‍රාග්ධනය නිසා. හිමිකම අඩු වුණා. මොනවා නිසාද? ගැනිලි නිසා. දැක්කද? එහෙනම් තව පිටු ඊළඟ පිටුවනේ මේ පුතේ ඊළඟ පිටුවට පෙරලා ගද්දී ඔයාලට තියෙනවා ගැනිලි කියලා අනුමාතෘකාවක්. බලන්න. ගැනිලි කියන අනුමාතෘකාව මගේ පිටු අංක දාලා නැහැ මගේ අතේ තියෙන ටියුට් එකේ. ඒක නිසයි මේ විදිහට කියන්නේ. බලන්න. චුට්ටක් ඉස්සරහින් තියෙනවා පුතේ ගැනිලි කියලා මාතෘකාව. බලන්න පෙරලා ගන්න. එතන ලියාගමු. ව්‍යාපාරයේ ඇති මුදල් හෝ භාණ්ඩ. ව්‍යාපාරයේ ඇති මුදල් හෝ භාණ්ඩ
අයිතිකරුවන් විසින් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබා ගැනීම නිසා හිමිකම අඩුවේ. මේවා ගැනිලි ලෙස හඳුන්වයි. හිමිකම අඩුවේ. මේවා ගැනිලි ලෙස හඳුන්වයි. ව්‍යාපාරයේ තියෙන මුදල් හරි බඩු තොග හරි ඕනම දෙයක් අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජනයට අරන් ගියොත් අපි හඳුන්වන්නේ මොනවා කියලාද එහෙනම් ගැනිලි කියලා. හරි. අමතර ප්‍රාග්ධනය කියන්නේ ප්‍රාග්ධනයට අමතරව ව්‍යාපාරික දේවල් යොදවනවා නම් ඒවට අමතර ප්‍රාග්ධනය කියනවා. දැන් ආදාන හිමිකම වැඩි වෙන එක අවස්ථාවක් අමතර ප්‍රාග්ධනය. හිමිකම අඩු වෙන එක අවස්ථාවක් අපි මොනවද කියන්නේ? ගැනිලි. හරි. දැන් අපි ඉගෙන ගමු ආදායම් සහ වියදම්. ඔය විදිහටනේ තිබ්බේ. දැන් පුතේ බලන්නකෝ. අමතර ප්‍රාග්ධනය යෙදුවහම හිමිකම වැඩි වෙනවා. ගැනිලි කරාම හිමිකම අඩු වෙනවා. එහෙමනම් මෙයා මේ ව්‍යාපාරය කරන එකේ තේරුමක් තියනවද? ඇයි ව්‍යාපාර මුදල් දැම්මම හිමිකම වැඩි වෙනවා ගත්තාම අඩු වෙනවා. එහෙනම් ව්‍යාපාරයක් කරන එකේ තේරුමක් තියනවද? නැහැ. මොන හරි දැන් මෙයාට අමතර ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන නේද? ඕන් අපි කතා කරමු. අපි දැන් තමයි අඳුනගන්නේ ආදායම් සහ වියදම්. වත්කම් වගකීම් හිමිකම් දැන් දන්නවා. ආදායම් සහ වියදම්. මොනවාද ආදායම් වියදම්? මේ බලන්නකෝ. මගේ සල්ලි මගේ වත්කමක් නේද? ඔව්. මගේ සල්ලි මම බැංකුවේ ගිහිල්ලා දැම්මොත් ATM එකේ මගේ සල්ලිම නේද? දැන් මගේ සල්ලි බැංකුවේ තියෙද්දි බැංකුවේ ඉතිරි කියන්නේ මගේ වත්කම, මගේ සල්ලි. මම ලක්ෂයක් බැංකුවේ දාලා ඊළඟ දවසේ මම ඒ ලක්ෂය ගෙදර අරන් එනවා. එතකොට මම කියනවාද අම්මෝ මට මාර ලාභයි කියලා එහෙම කියන්න බෑ. නේද? ඒ මගේම සල්ලි. එහෙනම් පුතේ ඒවා වත්කම්. හරිද? හැබැයි මෙහෙම හිතන්න මම ලක්ෂයක් බැංකුවේ දැම්මා. මට මාසෙට එමෙච්චර හම්බ වෙන්නේ නැහැ. අපි නිකන් කියමු. මාසෙට රුපියල් 10000ක පොලියක් වැටෙනවා. 100ක් දෙන්නේ නැහැ කොහොමද? රුපියල් 10000ක පොලියක් හම්බ වෙනවා. දැන් බලන්නකෝ මේ 10000 මගේද? නෑනේ ලක්ෂනේ මගේ. මේ 10000 අමතර ගාණක් නේද මට හම්බුනේ. ඒක නිසා ඒක මොකක්ද? අමතර ආදායමක්. තේරුණාද? මගේ මුදල් වලට අමතරව මට ලැබෙන දෙයක් අපි හඳුන්වනවා අමතර ආදායමක් කියලා. එහෙනම් ඔන්න ලද පොලි කියන්නේ ආදායම. මට ගෙයක් තියෙනවා. ඒ ගේ මගේ. එහෙනම් ඒ ගේ මගේ වත්කමක් නේද? ගේ කියන්නේ මොකද්ද පුතේ? වත්කම. ගේ කියන්නේ වත්කම. දැන් ඔය ගේ මම කෙනෙක්ට කුලියට දීලා මාසෙන් මාසෙට මට 20000 කුලියක් හම්බ වෙනවා. අමතර ගාණක් නේද හම්බ වෙන්නේ? ගේ කොහොමද තියනවා? අමතරව නේද මට අර ගාණ හම්බ වෙන්නේ? එහෙනම් ලද ගෙවල් කුලී කියලා කියන්නේ මොකක්ද? ආදායම. ගෙවල් කුලී ගොඩනැගිලි කුලී ඒ විදිහට කියන්නේ. ඊළඟට මම මොකක් හරි වැඩක් කරලා දීලා මට කොමිස් එකක් හම්බ වෙනවා. එහෙනම් ලද කොමිසුත් මොකක්ද? ආදායම.
මගේ ප්‍රධානම ආදායම් මාර්ගය මේවා නෙවෙයි. මොකද්ද මගේ ප්‍රධානම ආදායම් මාර්ගය? භාණ්ඩ විකිණීම. අයියෝ වික්කමගේ වර්ධ ගාන ගියා. එහෙම නෙමෙයි. අපිට කඩයක් නම් තියෙන්නේ. විකිණෙන ප්‍රමාණය වැඩි වෙන්න අපි කැමති නේද? ඒක හේතුව විකුණන්න අපිට ආදායම් හම්බෙන නිසා. එහෙනම් විකුණුම් කියන්නේ අපේ ප්‍රධානම ආදායම. දැන් අපි ඉගෙන ගන්නේ වියදම්. බලන්න විකුණන්න නම් දේවල් ගන්න ඕන නේද? විකුණන්න නම් දේවල් ගන්න ඕනේ. ගද්දි අපි කියනවා මොනවා කියලාද? ගැනුම් කියලා. දැන් දීවඩු එහෙම ගන්න අපි පාවිච්චියටනේ ගොඩක් වෙලාවට. විකුණන්න ගන්න දේවල් වලට ගැනුම් කියනවා. විකුණුම් ආදායමක් නම් ඔන්න ගැනුම් විකුණන්න දේවල් ගන්නදි සල්ලි වියදම් වෙන නිසා ගැනුම් වියදම. ඔක ඉස්සරහට සංකීර්ණව ඉගෙන ගන්නවා. ඔයාලාට එච්චරම නැහැ. විකුණු භාණ්ඩ වල පිළිවෙල තමයි වියදමක් විදියට ගන්න. ඒකට ගැනුම් දැනට මතක තියාගන්න. විකුණුවාම ආදායමක් ගැනුම් එහෙනම් මොකක්ද? වියදම. ඊට අමතරව අපි දැන් ගෙවල් කුලී රක්ෂණ ගාස්තු ඔය වගේ දේවල් හැම මාසෙම ගෙවන්න ඕන නේද? සේවකයන්ට වැටුප් අපි කියනවද සේවකයාට වැටුප් ගෙවන්න තියදී අපි කියනවද සේවකයාට මම ණයයි කියලා? ණය නෑ. අපි ගෙවන්න තියෙනවා. නේද? වියදම. ඊට පස්සේ මේ මාසෙට අදාළව ගෙවනවා ප්‍රශ්නයක් නෑ. රක්ෂණ ගාස්තු රක්ෂණ ආයතනයේට ණයයි කියනවද? නෑ. ඒක මාසෙන් මාසෙට ගෙවිය යුතු දෙයක්. ෆෝන් බිල ණයයි කියනවද අපි? නෑ. මාසෙන් මාසෙට ගෙවන්න ඕන දෙයක්. ඒවට අපි කියනවා පුතේ වියදම් කියලා. එහෙනම් දුරකථන ගාස්තු රක්ෂණ ගාස්තු සේවක වැටුප් ප්‍රචාරණ ගාස්තු ප්‍රවාහන ගාස්තු මේ වගේ දේවල් ඔක්කොම මොනවද පුතේ? වියදම්. ප්‍රධානම දෙකක් තියෙනවා අපි මම ඒක කියලා දෙන්නම් මෙතෙන්දී. බැංකු ණය කියන්නේ මොකක්ද? වගකීමක් නේ. දැන් බැංකු ණයෙන් 50000ක් ගෙවුවොත් බැංකු ණය නේද අඩු වෙන්නේ? ඔව්. හැබැයි පුතේ අපි ණයක් ගත්තාම සමහර වෙලාවල් වලට පොලිය ගෙවනවා. බැංකු ණයක් ගත්තාම බැංකු ණයට පොලිය ගෙවනවා. එතකොට හිතන්නකෝ බැංකු ණය වාරිකය මම ගෙවනවා 50000. ඒ 50000 ඇතුලේ 40000ක් ණය මුදල. ඉතුරු 10000 පොලිය කියලා. බැංකු ණය වාරිකය ගෙවද්දී ඒක ඇතුලේ 40000ක් මුදල අනිත් ටික පොලිය. හරිද? එතකොට ණය ලක්ෂ 5ක් තියෙනවා කියලා හිතමුකෝ. ඔය ණය ලක්ෂ 5න් ණය වාරිකයේ විදිහට ගෙවන්නේ ණය විදිහට ගෙවන්නේ 40000යි. එහෙනම් ලක්ෂ 5න් 40000 ණය අඩු වෙනවා. අර ඉතුරු 10000 මම පොලිය ගෙවන්නේ. පොලිය ගෙවුවා කියලා කවදාවත් ණය අඩු වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි කාගෙන් හරි රුපියල් 50000ක් පොලියට ගන්නවා. පොලියට අරන් මම මුදල ගෙවන්නේ නැහැ. හැම මාසෙම 5000 10%ක පොලියට ගත්තොත් 50000ට 10%ක් 5000යි. හැම මාසෙම 5000 පොලිය ගෙවනවා. මාස 10ක් ගෙවලා ඉවර වෙද්දී මම පොලිය ගෙවලා තියෙනවා 50000. මට කියන්න පුළුවන්ද මං ඔයාගේ ණය 50000ම ගෙවලා ඉවරයි කියලා? එහෙම කියන්න බෑ. මං ඒ ගෙව්වේ අර ණය මුදල පවත්වා ගන්න අදාළ පොලිය. ණය අඩු වෙන්නේ නැහැ කොයිම වෙලාවකවත් පොලිය ගෙවුවා කියලා. එහෙමනම් පොලිය බැංකු ණය පොලිය කියන්නේ පුතේ වියදම. හැබැයි මම මාසෙට පොලිය 5000ත් එක්ක තව 10000ක් ණය මුදලක් ගෙවනවා. ඒ මොනොත් මොකද වෙන්නේ? ණය 50000න් එයා 10000ක් මොනවා කරනවද? ඒ 5000ක් පොලිය ඉතුරු 10000 මුදලනේ මං ගෙවලා තියෙන්නේ.
නම් ඊළඟ මාසේ ඉඳන් මම 50000න් 10000ක් ගෙවුව නිසා 40000කට තමයි පොලිය ගෙවන්න ඕනේ. තේරුණා නේද කියන දේ? පොලිය ගෙවුවා කියලා කවදාවත් ණය අඩු වෙන්නේ නැහැ. එහෙනම් පොලිය කියන්නේ පුතේ අපි මාසෙන් මාසෙට ගෙවන අමතර වියදම. එහෙනම් ණය පොලි වියදම. ඒ කියද්දි මතක් වුණේ මෙතන මම මුදලක් ආයෝජනය කරලා තියෙනවා කියලා. හිතන ආයෝජනය කරනවා කියන්නේ අමතර ආදායමක් හොයන්න හිතන් කොහේ හරි යොදවලා තියෙනවා. මම ලක්ෂ 5ක් ආයෝජනය කරලා තියෙනවා. ඒ කියන්නේ හිතන්නකො ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා කියලා. ඒ මගේ සල්ලිනේ. ඒ මගේ සල්ලි නිසා කොටස් වෙනදපලේ දාන්න පුළුවන් ස්ථාවර තැන්පතු මොනවා හරි ක්‍රමයක මම යොදවලා තියෙනවා. ඒ මගේ ලක්ෂ 5 මගේ දෙයක් නිසා එක මගේ වත්කම. ඔය ආයෝජනය සඳහා මාසෙට මට රුපියල් 5000 පොලි හම්බ වෙනවා. ආයෝජන ආදායම් කියන්නේ එහෙනම් අමතර ආදායම. එහෙනම් ආයෝජන කියන්නේ වත්කම. ආයෝජන ආදායම් කියන්නේ ආදායමක්. මේවා හරිය වැදගත් ඉස්සරහට මේවා පැහැදිලිව මේ අවස්ථාවේ ඉගෙනගෙන තියෙන එක. ගොඩක් වෙලාවට පුතේ ඔයාලට මේ දේවල් මග ඇරෙනවා. මේ දේවල් මග ඇරිලා ඔයා ඉස්සරහ පාඩම් ඉගෙන ගන්න යද්දී ආයෝජන දාන්න කියලා කිව්වා කොහෙට දාන්නද කියලා දන්නේ නැහැ. ඔයා දැන් සරලවම දන්නවා ආයෝජනය කියන්නේ වත්කමක්. ඒක ඔයාලට කිසිම ගැටලුවක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. ආයෝජන ආදායම් කිව්ව ගමන් ඔයාලට හිතෙන්නේ බෑ කවදාවත් මේක මොකද්ද කියලා. මේක අදන්නවා ආයෝජනයේ වත්කමක්. ආයෝජනය වෙනුවෙන් අපිට අමතරව ලැබෙන දෙයක් නම් ඒක ආදායමක්. එතකොට කොමස් කොයි වෙලාවකවත් පුතේ අමාරු වෙන්නේ නැහැ මේ දේවල් ඉගෙනගෙන තියෙද්දි. එහෙම නැති කෙනෙක් තමා මැදින් නිකන් කොමස් වලට අර නිකන් මැද පාඩම් ටික බලලා කොමස් අමාරුයි කිව්වට ඒකේ කිසිම තර්කයක් නැහැ. කොමස් කියන්නේ හරි ලේසි විෂයක්. හරි. බලන්න ඊළඟට මෝටර රථ අලුත් වැඩියා. මෝටර රථ අලුත් වැඩියා කියලා කියන්නේ මෝටර රථයක් මංගාව තියෙනවා. ඒක ලක්ෂ 50ක් වටිනවා. හරිද? එතකොට ලක්ෂ 50ක් වටිනවා. නැත්නම් ගොඩනැගිල්ලක් ගමුකෝ. මෝටර රථයේ සාමාන්‍ය ඉන්ෂුරන්ස් එකෙන් හම්බ වෙනවනේ. ඒකින්ද පොඩක් ගොඩනැගිල්ලක් තියෙනවා. ඒක ලක්ෂ 50ක් වටිනවා. හදිසියේ වහලේ හරි ෂීට් එකක් කැඩෙනවා. හරිද? ලක්ෂ 50ක් වටින ගොඩනැගිල්ලේ ෂීට් එකක් කැඩෙනවා. ආයි මම ෂීට් එකක් දැම්මා කියලා ඔය ලක්ෂ 50 ලක්ෂ 51 ලක්ෂ 1000ක් හරි වෙනවද? අගේ වැඩි වෙනවද? නැහැ. තිබ්බ දැනටමයි ආයෙපත් උනේ. හිතන්නකො මෙහෙම ලක්ෂ 5ක් වටින ගොඩනැගිල්ලට මං තීන්ත ගන්නවා. මට 50000ක් යනවා. තීන්ත ගාලා තිබුණේ දැන් ජරා වෙලා මං ආයෙ තීන්ත ගන්නවා 50000ක් වියදමක් යනවා. මට කියන්න පුළුවන් අපි හිතමුකෝ අපි කියනවා කියලා ලක්ෂ 5ක් වටින ගොඩනැගිල්ල දැන් තීන්ත ගෑවහම 5,50,000 වුණා කියලා. දැන් ඊළඟ අවුරුද්දේ තීන්ත ගන්න ඕනේ නැද්ද? ඊළඟ අවුරුද්දේ තීන්ත ගන්න ඕන. ඒ ගෑවහම ආයේ 5,50,000 එකතු කරන්න පුළුවන්ද? ඒකට ලක්ෂ 6 වෙනවා. දැන් මේ අවුරුද්දෙන් තීන්ත ගන්න ගොඩනැගිල්ල වටිනාකම 50,000 වැඩි වෙනවද? නැහැ. එහෙනම් පුතේ ගොඩනැගිල්ලක් වුණා, මෝටර රථයක් වුණා, ඕනම දෙයක් අලුත් වැඩියා කළොත් ඒක මොකක්ද? වියදම. මෝටර රථයක් වුණත්, ගොඩනැගිල්ලක් වුණත්, උපකරණයක් වුණත් අලුත් වැඩියා කළොත් ඒක වියදම. ඔන්න මම ලියනවා මෝටර රථ අලුත් වැඩියා කියන්නේ වියදම. හරිද? හැබැයි මෙහෙම හිතන්නකෝ ලක්ෂ 5ක් වටින ගොඩනැගිල්ලේ අපිට ඉඩ පහසුකම් මදි. මම තවත් ලක්ෂ 2ක කොටසක්, ඒ කියන්නේ තවත් කාමර 2ක කොටසක් මේකට එකතු කරනවා. එහෙම වුණොත් නම් මගේ ගොඩනැගිල්ල වටිනාකම වැඩි වෙනවනේ. ඒ වගේ අවස්ථාවක අපි වැඩි කරන්නේ වත්කම. ගොඩනැගිලි ගිණුම තමයි ලියන්නේ. ගොඩනැගිලි වල තමයි ලියන්නේ. හැබැයි ගොඩනැගිල්ල අලුත් වැඩියා කළොත් ඒක මොකක්ද? වියදම. තේරුණා නේද? හරි. එහෙමනම් ඔන්න වැදගත්ම ටික තමයි ඔය මම කතා කළේ ආදායම් සහ වියදම්.
ආදායම් වලට ගත්තා එහෙනම් විකුණුම් ගැනුම් ගියා මොනවටද වියදම් වලට. ලද කොමිස්, ලද පොලි, ලද කුලි, ලද ලාභාංශ මේ ඔක්කොම මොනවද ආදායම්. වියදම් මොනවද දුරකථන ගාස්තු, රක්ෂණ ගාස්තු, සේවක වැටුප්, මෝටර රථ අලුත් වැඩියා, ගොඩනැගිලි අලුත් වැඩියා, ප්‍රවාහන ණය පොලි, ප්‍රචාරණ වියදම්. ඒව මාසෙන් මාසෙට ගෙවන හැමදේම මොනවද පුතේ වියදම්. පැහැදිලි නේද? හරි. දැන් අපි කොහොමද මේ කියන ආදායම් සහ වියදම් නිර්වචනය කරන්නේ? ඔන්න බලා ගන්න. මෙහෙම හිතන්නකෝ පුතේ. හැම ආදායමක් වියදමක්ම මම මෙතන ගන්නෙ නැහැ. අපි ගමුකෝ අපිට මේ මාසේ හම්බ වෙනවා ලද පොලි 50000. ලද ගෙවල් කුලි 10000. ලද කොමිස් 5000. දැන් මගේ ඔක්කොම ආදායම 65000යි. ආදායම කීයද? 65000යි. දැන් මට වියදම් යනවා. දුරකථන ගාස්තු 3000යි. රක්ෂණ ගාස්තු 7000යි. සේවක වැටුප් 10000යි. මෝටර රථ අලුත් වැඩියා 5000යි. ප්‍රචාරණ නෑ මෝටර රථ අලුත් වැඩියා 5000යි. ඔය විදිහට වියදම් යනවා. හරිද? එතකොට බලමු 10යි 5යි 15යි 15යි 10යි 25000යි. වියදම් 25000. ආදායම් 65000න් වියදම් 25000 අඩු වුණොත් ආදායමෙන් ආදායම 65000න් වියදම 25000 අඩු වුණොත් $40000 ලාභයි. ලාභය කීයද? 40000යි. දැක්කද? ලාභය 40000. මේ ලාභය අපි කාටද දෙන්නේ? ලාභය කාටද දෙන්නේ? ලාභය අයිති පුතේ අයිතිකාරයට. එහෙනම් ලාභය හිමිකමට එකතු වෙනවා 40000. අද ඉඳන් හිමිකම 4,40,000යි. ඕම් බලන්න ව්‍යාපාරය කරන එකේ ප්‍රයෝජනය මොකක්ද? එයාට ලාභ හොයන්න පුළුවන්. ලාභ ලැබෙනවා. නේද? හිමිකම 4,40,000 වුණා. හැබැයි පුතේ අපිට මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්. බලන්න. මේ ආදායම් වියදම් පැත්තක ලියලා ලාභය හොයලා මෙතන ලියනවට වඩා යාලා කියනවා අපිට ආදායම් කෙලින්ම හිමිකමට එකතු කරන්න. එහෙනම් මම එකතු කරනවා 50000කුයි 10000කුයි 5000කුයි. මට කියනවා වියදම් කෙලින්ම මේකෙන්ම අඩු කරන්න කියලා. 3000 7000 10000 5000 4,00,000ට ආදායම් කෙලින්ම එකතු කරලා මම වියදම් කෙලින්ම මොනවා කළාද? අඩු කළා. අපි බලමු 4,50,000යි 60000යි 4,65,000. 4,65,000න් මෙතන 10ක් අඩු වුණාම 4,55,000යි 4,55,000න් 10ක් අඩු කරාම 4,45,000යි තව 5,000ක් අඩු කරාම 4,40,000. එතකොටත් එන්නේ හිමිකම 4,40,000ම තමයි. දැක්කද? එහෙනම් අපි කොයිම වෙලාවකවත් ආදායම් වෙනම තැනක ලියලා
වියදම් වෙනම තැනක ලියලා ආදායම් වලින් වියදම් අඩු කරලා ලාභය හොයන්නේ නැහැ. අපි කෙලින්ම හිමිකමට ආදායම එකතු කරනවා. වියදම් කෙලින්ම හිමිකමෙන් මොනවා කරනවද? අඩු කරනවා. එහෙමනම් පුතේ ඔයාලට ඔන්න ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හිමිකම වැඩි වෙන අවස්ථා දෙකක් අපි දැනටමත් ඉගෙන ගත්තා. මොනවද? හිමිකම වැඩි වෙන නෙමෙයි, හිමිකම වැඩි වෙන අවස්ථාවක් ඉගෙන ගත්තා. අමතර ප්‍රාග්ධනය කියලා. හිමිකම අඩු වෙන අවස්ථාවක් ඉගෙන ගත්තා. ගැනිලි කියලා. මෙතන ඉගෙන ගත්තා හිමිකම වැඩි වෙන අවස්ථාවක් ආදායම කියලා. හිමිකම අඩු වෙන අවස්ථාවක් ඉගෙන ගත්තා වියදම කියලා. එහෙනම් පුතේ හිමිකම වැඩි වෙන අවස්ථා දෙකයි හිමිකම අඩු වෙන අවස්ථා දෙකක්. හිමිකම වැඩි වෙන අවස්ථා දෙක ආදායම් සහ අමතර ප්‍රාග්ධනය. හිමිකම අඩු වෙන අවස්ථා දෙක වියදම් සහ ගැනිලි. එහෙනම් අපිට ගන්න පුළුවන් ආදායම් මෙන්න මෙහි විදිහට නිර්වචනය කරන්න. බලන්න. අමතර ප්‍රාග්ධනය යෙදීමකදී හැර. අමතර ප්‍රාග්ධනය යෙදීමකදී හැර හිමිකම වැඩිවීමට බලපාන දෑ මොනවා කියලාද හඳුන්වන්නේ? ආදායම් කියලා. හැදිලිද? අමතර ප්‍රාග්ධනය යෙදීමකදී හැර හිමිකම වැඩි වෙනවා නම් ඒ මොනවා නිසාද? ආදායම් නිසා. ගැනිලි කිරීමකදී හැර හිමිකම අඩු වෙනවා නම් ඒ මොනවා නිසාද? වියදම් නිසා. ඒ විදිහට නිර්වචනය කරන්න පුළුවන්. එහෙනම් අන්න ආදායම් තියෙනවා, වියදම් තියෙනවා. ඒ විදිහට තමයි ආදායම් වියදම් අපි හඳුන්වන්නේ. හරි, ලියාගමු. ඔන්න තියෙනවා ටියුට් එකේ අමතර ප්‍රාග්ධනය යෙදීමකදී හැර හිමිකමෙහි සිදුවන වැඩිවීම ආදායම් ලෙස හඳුන්වයි කියලා ලියාගන්න. ලද පොලි, ලද ගෙවල් කුලි, ලද කොමිස්, විකුණුම් සහ ආයෝජන ආදායම්. ආයෝජන ආදායම්. වියදම් මොනවද? පහත ලැබීම ආදායම් ලෙස නොසලකයි. මොනවද? මම මගේ තියෙන ලී බඩු තියෙනවා ලක්ෂයක, ඒක ලී විකුණලා මට ලක්ෂයක් හම්බ වෙනවා. මම ලී බඩු ටික දීලානේ ලක්ෂයක් හම්බුනේ. ඒව ආදායම් නෙමෙයි. මම ලක්ෂයක් ඔයාට ණයට දුන්නා. ඔයා මට අපහු ලක්ෂය දුන්නා. ඒවත් ආදායම් නෙමෙයි. තේරෙනවනේ? මම ඔයාට ලක්ෂයක් ණයට දුන්නා. ඔයා මට 1,10,000ක් දුන්නා. එතනින් 10,000ක් වැඩිපුර දුන්න නිසා ඒ 10,000 නම් පොලී ආදායම. තේරුණා නේද? ණය ආපසු ලැබීමුත් ආදායමක් නෙවෙයි. එහෙනම් වියදම්. අයිතිකරු විසින් සිදු කරනු ලබන ගැනිලි නිසා අයිතිකරු විසින් සිදු කරනු ලබන ගැනිලි නිසා හිමිකමෙහි සිදුවන අඩුවීම හැර. ගැනිලි නිසා හිමිකමෙහි සිදුවන අඩුවීම හැර හිමිකම අඩුවීමට බලපාන දෑ වියදම් ලෙස හඳුන්වයි කියලා තියෙනවා නේද? මම මේ ලියන්න කියුවට. වියදම් ටික බලන්න. ගැනු, දුරකථන ගාස්තු, රක්ෂණ ගාස්තු, සේවක වැටු, ප්‍රචාරණ, ප්‍රවාහන, ණය පොලී, මෝටර රථ, අලුත් වැඩියා. අයිතිකරුවන්ට ගෙවුවොත් ඒවා වියදම් නෙවෙයි නේද? එහෙනම් ගැනිලි කියන්නේත් වියදමක් නෙවෙයි, ඒකත් මතක තියාගන්න ඕන. ණය ආපසු ගෙවීම ඒවත් වියදමක් නෙවෙයි. ජංගම නොවන වත්කම් අත්පත් කර ගැනීම. ඒ කියන්නේ මම ලී බඩු මිලදී ගන්න සල්ලි දෙනවා. ඒවා වියදම්ද? නෑ. ලක්ෂයක් දීලා ලී බඩු ලක්ෂයක් හම්බ වෙනවා. එතකොට ඒවා වියදම් නෙවෙයි. හරි.
මාසෙකට කරන අර එදිනෙදා පැවැත්ම සඳහා කරන ගෙවීම් තමයි අපි හඳුන්වන්නේ වියදම් කියලා. හරි. ගැනිලිත් අපි ඉගෙනගෙන ඉවරයි. දැන් එහෙනම් පුතේ ඔයා ගිණුම් කරන මූලිකාංග පහ දන්නවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. එහෙනම් අභ්‍යාස ටික කරගෙන යමු. හරි. පහත අයිටම වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් ලෙස වර්ග කරන්න. උපකරණ කියන්නේ මොකක්ද? වත්කම. බැංකු ණය අපි ගෙවන්න තියෙන නිසා මොකක්ද? වගකීම. ණය හිමි අය, ණය හිමි මං ගෙවන්, මගේ ණය හිමි කෙනෙක්. එහෙනම් මම ගෙවන්න ඕන නේද? ඒ නිසා මොකක්ද? වගකීම. අතේ තියෙන මුදල් කියන්නේ වත්කම. ණය ගැතියෝ මට සල්ලි දෙන්න ඉන්න අය ගැති මගේ සල්ලි තමයි යාලා ගාව තියෙන්නේ. එහෙනම් මොකක්ද? වත්කම. ඉඩම වත්කම අපිට අයිති. බඩු තොගය අපේ කඩේ තියෙන බඩු තොගය අපිටනේ අයිති. වත්කම. ගෙවල් කුලිය මාසෙන් මාසෙට ගෙවන්න තියෙන දෙයක්. එහෙනම් මොකක්ද? වියදම. ප්‍රාග්ධනය හිමිකම අයිතිකරුට අයිති කොටස නේද? හිමිකම. ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයට අයිතිකරු මුදල් යොදවනවට. එතකොට ගැනිලි මොකක්ද? ප්‍රාග්ධනය අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදද්දි හිමිකම, ආපහු ගද්දි ගැනිලි ඒකත් හිමිකම. විදුලි ගාස්තු මාසෙන් මාසෙට ගෙවන්න ඕන වියදම. ගැනුම් විකුණුම් ආදායමක් වික්කහම ආදායම් ලැබෙන නිසා එහෙනම් ගැනුම් මොකක්ද? වියදම. ලද කොමිස් ආදායම. ලද පොලිය ආදායම. ස්ථාවර තැන්පතුවේ තියෙන්නේ අපේ සල්ලි. ඒ නිසා ඒක මොකද්ද? අපිට අයිති දේවල් වත්කම. හැබැයි ස්ථාවර තැන්පතුව ලක්ෂ 5ක් තියෙනවා. මට ඔන්න හම්බ වෙනවා කියන්නකො රුපියල් 20000ක් පොලියක්. ඒ හම්බ වෙද්දී ඒක අමතර ගාණක් නිසා ස්ථාවර තැන්පතු පොලී ආදායම් කියලා කියන්නේ ආදායම. බැංකුවේ මුදල්. බැංකුවේ තියෙනවා නම් මුදල් ඒවා මගේ මුදල් නිසා ඒවා වත්කම. ඊළඟ එක සමදරාගේ ව්‍යාපාරයේ 2023 ජනවාරි 1 දිනට පවතින හිමිකම ලක්ෂ 7යි. එම මාස තුල අමතර ප්‍රාග්ධනය ලක්ෂයයි, ගැනිලි 30000යි, ආදායම් 2,75,000යි, වියදම් 1,20,000යි. ජනවාරි 31 දිනට හිමිකම ගණනය කරන්න. බලන්න සරලයි. බලන්න පුතේ 1 දිනට හිමිකම ලක්ෂ 7යි. හිමිකම වැඩි වෙනවා ඔයාලා දන්නවා. මොනවටද? අමතර ප්‍රාග්ධනයට. එහෙනම් මම මෙතන ලියනවා අමතර ප්‍රාග්ධනය ලක්ෂයක්. ඒ වගේම ආදායම් නිසා හිමිකම වැඩි වෙනවනේ. ආදායම 2,75,000යි. ලක්ෂයයි 2,75,000යි කියලා කියන්නේ
3,75,000යි. හරිද? දැන් හිමිකම ඔන්න 10,75,000. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා 30,000. වියදම් නිසා හිමිකම අඩු වෙනවා 1,20,000. එහෙනම් හිමිකම ඔක්කොම අඩු වෙනවා 1,00,000 කීයක්ද? 50,000ක් ගැනිලි නිසා සහ වියදම් නිසා 1,50,000. අඩු කරලා බලමු. එකයි 31 දිනට ජනවාරි 31 දිනට හිමිකම වෙන්නේ 9,25,000යි. සෑහෙන අපි ඔය වගේ ගණන් හදන්න වෙනවා පුතේ. ඕලෙවල් වලට පේපර් වලට නම්. ඒක ව්‍යාපාර වල අපි හදනවා පේපර් ක්ලාස් එකේ. ගිණුම්කරණයේ මූලික අරමුණ ඔයාලා දන්නවා. ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් සටහන් කිරීම, ව්‍යාපාරයේ ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීම, ඇල්මැති පාර්ශවයන්ට දිරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම, ව්‍යාපාර ඒකකයක තොරතුරු කළමනාකරණයට වාර්තා කිරීම. අනිත් ඒවාට වඩා ප්‍රධානම අරමුණ මොකක්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. ව්‍යාපාරය කෙරෙහි ඇල්මැති පාර්ශවයන් වන්නේ කවුද? තොරතුරු කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව දහනවා, සේවකයෝ අයිතිකරුවෝ දහනවා, ප්‍රාග්ධනයේ සපයන අය දහනවා, ණය සැපීමට උනන්දු වන බැංකු දහනවා. නෑ ව්‍යාපාරය පිළිබඳව නැත්නම් ව්‍යාපාරයේ තොරතුරු පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම පාර්ශව තමයි ඇල්මැති පාර්ශව කියලා කියන්නේ. ප්‍රශ්න අංක 3 සනත්ගේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් දී ඇති පහත දෑ ජංගම වත්කමක්ද ජංගම නොවන වත්කමක්ද ජංගම වගකීමක්ද ජංගම නොවන වගකීමක්ද යන්න හඳුන්වන්න කියලා කියනවා. එහෙනම් මම එකක් හදන්නම්. ජංගම වත්කම් ජංගම නොවන වත්කම් ජංගම වගකීම් ජංගම නොවන වගකීම් එකටම තියෙන පුතේ මුදල්. මුදල් කියන්නේ මට අයිති දෙයක් නේ වත්කම. හැබැයි ඉක්මනින් අවුරුද්දක් ඇතුළත වෙනස් වෙනවානේ. ඒ නිසා මොන වත්කමක්ද? ජංගම වත්කම. ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ මම සල්ලි ගෙවන්න ඕන. මගේ ණය හිමි කෙනෙක්. මම කාට හරි ණයයි නම් ඒක වගකීමක්. හැබැයි කෙටි කාලීනද දිගු කාලීනද අපිට ණය හිමියෝ අවුරුද්දකට වඩා වැඩි කාලයක් දෙයිද මුදල් ගෙවන්න නෑ නේද? ණය හිමි කියලා කියන්නේ පුතේ එහෙනම් ජංගම වගකීමක්. හරිද? ඊළඟට ව්‍යාපාරයේ විසින් ලබාගෙන ඇති බැංකු ණය. බැංකු ණයක් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි අවුරුදු 3කට 5කට 4කට ඔය වගේ යම් කාල සීමාවකටනේ ගන්නෙ. ඒ නිසා බැංකු ණය කියන්නේ මොකක්ද? වගකීමක්. බැංකු ණය කියන්නේ වගකීමක්. හැබැයි ඒක වැඩි කාලයකට නිසා ජංගම නොවන වගකීමක් වෙනවා. වගකීමක් ඒක ජංගම නොවන වගකීමක්. ඊළඟට විකුණන්න අපි තියාගෙන ඉන්න භාණ්ඩ තොගය. භාණ්ඩ තොගයක් කියලා කියන්නේ පුතේ වත්කම. මටනේ අයිති අපේ කඩේ තියෙන භාණ්ඩ තොගය අපේ වත්කම. හැබැයි ඉක්මනටම වෙනස් වෙනව නේද? ඒ නිසා ඒක
ජංගම වත්කම. භාණ්ඩ තොග කියලා කියන්නේ මොකක්ද? ජංගම වත්කම. ව්‍යාපාරයේ කටයුතු සඳහා භාවිතා කරන පරිගණක යන්ත්‍රය. පරිගණක යන්ත්‍රයක් කියලා කියන්නේ පුතේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් පවතින දෙයක්. එතකොට ඒක වත්කමක්. හැබැයි ජංගම වත්කම. ජංගම නොවන වත්කම. ඊළඟට ව්‍යාපාරයට අයවීමට ඇති ණය ගැතියන්ගේ වටිනාකම. ණය ගැතියෝ කියන්නේ පුතේ මට සල්ලි දෙන්න ඉන්න අයනේ. එතකොට ණය ගැතියෝ කියලා කියන්නේ වත්කමක්. හැබැයි ණය ගැති වත්කමක්. හැබැයි මොන වත්කමක්ද? ජංගම වත්කම. ව්‍යාපාරයේ ගොඩනැගිල්ලත් වත්කමක්. කෙටි කාලීනව පවතින දෙයක්ද දිගු කාලීන දෙයක්ද? ගොඩනැගිලි කියලා කියන්නේ වැඩි කාලයක් පවතින වත්කමක්. ඒ නිසා ජංගම නොවන වත්කම. ගොඩනැගිල්ල. ව්‍යාපාරයේ ලබාගෙන ඇති බැංකු අයිරාව. බැංකු අයිරාව කියන එක නම් ඔයා දැන් ඉගෙන ගන්නේ නැහැ. හැබැයි මම දැනට චුට්ටක් නිකන් සරලව කියන්නම්. බැංකුවෙන් අපිට කෙටි කාලීනව දෙන ණයක් කියලා හිතා ගන්නකො. අපි චෙක් වලින් එහෙම ගනුදෙනු කරද්දී හම් වෙන පහසුකමක් ඕක. එතකොට බැංකු අයිරාව කියලා කියන්නේ ඔක මම සරලව කියන්නම්. දැන් බැංකු account එකේ අපි හිතමු 50000ක් තියෙනවා කියලා. මට ගෙවන්න වෙනවා 70000ක්. එහෙම ගෙවන්න බෑනේ. බැංකුවෙන් මට chance එකක් දෙනවා කියලා හිතමු 50000ක් තිබුණාට 70000ම ගෙවන්න. එතකොට පස්සේ මම account එකට සල්ලි දැම්මහම මේක අය කරගන්නම් කියලා. එහෙම chance එකක් දෙන අවස්ථාවක් තමයි බැංකු අයිරාවක් කියන්නේ. එතකොට මම පොතේ තියෙන 50000යි මම 70000ක චෙක් එකක් නිකුත් කළා කියන්නේ මම බැංකුවට 20000ක් ණය. හැබැයි මම account එකට සල්ලි දාපු ගමන් මොක ඉතිරි කිරීමේ ගිණුමක වෙන දෙයක් නෙමෙයි. චෙක් වලින් ගනුදෙනු කරන ජංගම ගිණුම කියලා තියෙනවා. ආන් ඒකෙදි වෙන දෙයක්. මම account එකට සල්ලි දාපු ගමන් බැංකුව වල 20000 මොනවා කරනවද? අය කරගන්නවා. ඒ නිසා කෙටි කාලීන ණයක් මේක. ජංගම වගකීම. බැංකුව අයිරාව. ව්‍යාපාරයේ විසින් භාණ්ඩ ප්‍රවාහනය කරන මෝටර රථය. මෝටර රථය කියලා කියනවා දන්නවා. මෝටර රථය කියලා කියන්නේ වත්කම. හැබැයි අවුරුද්දකට වඩා වැඩි කාලයක් පවතින නිසා ජංගම නොවන වත්කම. රෙදි තොගය. ඇඳුම් වහන්න තියාගෙන ඉන්න රෙදි තොගය. ව්‍යාපාරයට යයිදී. හැබැයි වෙනස් වෙන්නේ නැද්ද? මහන නිසා වෙනස් වෙනවා. ඒ නිසා වත්කමක්. ඒක මොන වත්කමක්ද? ජංගම වත්කම. මොන වත්කමක්ද? ජංගම වත්කම. හරි නේද? ප්‍රශ්නාංක 3 අපි ඒ කලින්. ඊටු ප්‍රශ්න ටික වාට කරගෙන යන්න පුළුවන්.